අපි ඔයාලගේ 10 පන්තියේ තියරි කොටස් ටික සාකච්ඡා කරගෙන යනකොට හැම සතියකම ක්ලාස් එක තියෙන්නේ මේ විදිහට බ්‍රහස්පතින්දට තමයි බ්‍රහස්පතින්ද ක්ලාස් එක මේ විදිහට තියෙනවා. ඊට අමතරව ඔයාලට තව ඉස්සරහට යනකොට දැන් අපේ මීට අමතරව තව වැඩ ගොඩක් වෙනවා. දැන් තියරි ක්ලාස් එක මේ විදිහට අපි යනවා. හරිද? ඊට පස්සේ ඔයාලට දැන් ඔයාලා 10 කියන්නේ ඔයාලා තව 11 පන්තියට ගියාට පස්සේ ඕලෙවල් විභාගෙ ලියන්න ඕන. එතකොට ඔයාලා තියරි කරනවට අමතරව ඔයාලා තව කරන්න ඕන මොනවද? පේපර්ස් කරන්න ඕන. දැන් ඔය 10 පන්තියේ ඔයාලා තියරි ටික සම්පූර්ණ 10 පන්තියට අදාළ සියල්ලම ඔයාලා හොඳට දැනගන්න ඕන. ඊට අමතරව ඔයාලා 10 පන්තියට අදාළ 10 පන්තියට අදාළ එක එක වාරයට අදාළව පේපර්ස් කරලා ඊට අදාළ ප්‍රශ්න කරලා ඔයාලා ඒවට සූදානම් වෙන්න ඕන. ඒක අනිවාර්යයි පේපර්ස් වලට සූදානම් වෙන එක සහ හොඳට තියරි ටික දැනගෙන ඉන්න එක. ඔක උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ. දැන් ඔයාලා හිතන්න ළමයි ඔයාට තියෙනවා දැන් හරි ඉස්කෝලේ දැන් ස්පෝර්ට් මීට් එහෙමත් එන්න දිනවනේ. ඔන්න ඊළඟ ස්පෝර්ට් මීට් එක. දැන් මේ අවුරුද්දේ ඔයාලට තියෙන ස්පෝර්ට් මීට් එක ඔයාලව දානවා ඔයාලගේ නිවාසෙන් මීටර් 100 දුවන්න. මීටර් 100 දුවන්න දානවා ඔයාලව. එතකොට ළමයි දැන් ඔයාලා හිතන්න ඔයාලව මීටර් 100 දුවන්න දාලා මොකද කරන්නේ? ටීචර්ස්ලා කියනවා හරි. ඔයාලා මීටර් 100 දුවන්න පටන් ගන්නකොට ඉන්න ඕන මෙන්න මේ විදිහට. හරිද? ඔන්න කියනවා ඉන්න ඕනි ස්ටාන්ස් එක කියනවා. ඊට පස්සේ ඔයාලට කියනවා දුවනකොට මෙන්න මේ විදිහට තමයි කකුල් තියන්න ඕන. මේ අංචක 45ක කෝණයක් බිමත් එක්ක එන විදිහට තියලා දිවුවොතින් තමයි ඔයාලට ඉක්මනටම දුවන්න පුළුවන්නේ. එතකොට ඔයාලා හුස්ම ගන්න රටාව මෙන්න මේ විදිහට හදාගන්න. ඒ වගේ ඔයාලට ලොකු තියරි ගොඩාක් කියනවා දැන් ඔන්න ඔයාලගේ මීටර් 100 රේස් එක දුවන්න. හරිද? හැබැයි ඔයාලව ප්‍රැක්ටිස් කරවන්නේ නැහැ වැඩිට. හරිද? ඔන්න දැන් ඔයාලව කියන්නේ මීටර් 100 දුවන දවසට ගෙනහිල්ලා ඔයාලව දානවා දැන් දුවන්න කියලා. එහෙම කළොතින් ඔයාලට දුවා ගන්න පුළුවන්ද? දැන් මීටර් 100 මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දුවන්න තියෙනවා නම් එහෙම ඔයාලා මේ හැරියට විතර දුවනකොට ඔයාලට හුස්ම ගන්න බැරි වෙලා ගගා නේද? මේ මීටර් 100 ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. මීටර් 50ක් විතර දුවනකොට බඩවල් කොර වෙලා නේද? එහෙම වෙනවනේ. අන්න ඒ වගේ තමයි. දැන් මේ එක්සෑම් එකට යනකොට ඔයාලා මේ තියරි දැනුම අනිවාර්යෙන් තියෙන්න ඕන. හරිද? ඒක අනිවාර්යෙන්ම 100ට 50ක් මේ තියරි දැනුම තිබිය යුතුමයි. තියරි මොකක්ද මේ අදාළ තියරි ටික දැනගෙන ඉන්න ඕනේ. ඊට අමතරව ඔයාලා මේ පේපර්ස් කරලා ප්‍රශ්න ටික يعني ප්‍රශ්න ඔයාලගෙන් මේ එක එක පාඩම දාලා ප්‍රශ්න අහන්නේ කොහොමද? විභාග කියන්නේ දැන් අර අභ්‍යාසවල තියෙන ප්‍රශ්න වලට අමතරව විභාගයකදී ඔයාලට එන්නේ ප්‍රශ්න කොහොමද? සාමාන්‍ය පෙළ විභාගෙදී එක එක පාඩමට අදාළව ඔයාලගෙන් කොහොමද ප්‍රශ්න අහන්නේ කියන එක හොඳට දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔයාලව මම ලස්සට ගයිඩ් කරගෙන යනවා. ඔයාලට ඉස්සරහට යනකොට තේරෙයි. හරිද? ඔයාලා අර කොච්චර ලොකුවට අභ්‍යාස කරලා තිබුණත් හරිද? එක්සෑම් පේපර් එකේ ඔයාලට ගණන් එන්නේ ටිකක් වෙනස් විදිහට. දැන් ඔයාලා එක්සෑම් පේපර්ස් වල තියෙන ගණනුත් කරලා ඊට අමතරව ඔය අපි කරන එක්සර්සයිස් අභ්‍යාස ටිකක් කරලා ඉන්නකොට ඔයාලට ඒ කියන්නේ එතකොට ඔයාලට පේපර් එකේ කියන ගාණක් කියන්නේ ඔයාලට නිකන් අර සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. හැබැයි ඔයාලගේ වයස 11 පන්තියේදී ගොඩක් ළමයි කරන ඒ කියන්නේ වැරද්දක් කියනත් බෑ නිකන් එයාලට මිස් වෙලා යන පාර්ට් එකක් තමයි මෙන්න මේ පේපර්ස් කරන එක. දැන් අපි වෙනම පේපර්ස් වලට වෙනම දවසක් දාලා ක්ලාස් එකක් තිබුණොත් එහෙම පොඩි දැන් ළමයි 100ක් ඉන්නවා නම් ක්ලාස් එකේ පේපර් ක්ලාස් එකේ ඉන්නේ 30ක් විතර. ඒ මොකද එයාලා හිතනවා අනේ පේපර්ස් ඕනේ ඊසි එකේ වගේ ඉන්නවා. ඒ වුණාට ඔය වැඩිපුර බරක් දෙන්න ඕන ළමයි පේපර්ස් වලට. දැන් ඔයාලා සාමාන්‍ය පෙළ ඉඳලා උසස් පෙළට යනකොට ඔයාලට තේරෙනවා මේ මොකද මේ පේපර්ස් වල තියෙන වටිනාකම. කලින් පේපර්ස් වලට උත්තර ලියලා තියෙන එකේ වටිනාකම. මේ කාලේදී ඔක ගොඩක් වෙලාවට ඔයාලට තේරෙන්නේ නැහැ. ඒ වුණාට දැන් ගැටලුවක් කරගන්න එපා. මම ඒ ඔක්කොම දේවල් ටික කරනවා. හරිද? එතකොට ඔය විදිහට ඔයාලා 10 ශ්‍රේණියට අදාළව තියරි දැනුම සම්පූර්ණ කරගන්න ඕනි. ඊට අමතරව පේපර්ස් කරන්න ඕන, අදාළ අභ්‍යාස කරන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා. හරි. එතකොට දැන් මම ඔයාලට දැම්මා අද දවසේ අපි කම්ප්ලීට් කරන පාඩමට අදාළ ටියුට් එක. හරිද?
දැන් ඔයාලා මේක ටියුට් ටික print කරගත්තා නම් හරි දැන් මේ ඔයාලට තියෙන ටියුට් සහ ඔයාලගේ මේ නංගිල මල්ලාටත් ටියුට් තියෙනවා මෙහෙම. එතකොට ඒ සියලුම ටියුට් ටික මම දාලා තියෙන්නේ. දැන් ඔයාලගේ කොටස් වශයෙන් මම දාන්නම්. දැන් මේ සතිය කම්ප්ලීට් කරන පාඩමට අදාළ ටියුට් එක දානවා. ඊළඟ සතියට අදාළ ටියුට් එක දානවා. එහෙම මම දාන්නම් සතියෙන් සතිය කරන ටියුට් ටික. එතකොට ඔය පාඩම් ටික කරලා අවසානයේ ඔයාලට වෙන වෙනම ටෙස්ට් ටිකක් තියෙනවා. හරි. මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද වැඩි යන්නේ කියලා මුලින්ම. දැන් ඔයාලා 10 පන්ති නිසා මෙන්න මේ විදිහට තමයි වැඩේ යන්නේ. ඔයාලට මම දැන් මේ මාසේ අපි කොහොමද දැන් මේ ජනවාරි මාසෙදී ඔයාලට මේ තියරි දැනුම ඔයාලට දීගෙන යනවා. මම හිතන් දැන් ඔයාලට මුලින්ම මම මේ ජනවාරි මාසෙදී බලන්නේ ඔයාලගේ කොහොමද දැන් ඉන්න ළමයි ටිකගේ දැන් ක්ලාස් එකට ඉන්න ළමයි ටිකගේ කැපැසිටි එක කොහොමද ඔයාලා කියන්නේ මම කියන දෙයක් දැන් අනිත් එක ඔයාලා මාත් එක්ක කතා කරන්න ඕන. හොඳේ. අර මම ප්‍රශ්නයක් අහුවට පස්සේ උත්තර දෙන්න. මට බය වෙන්න එපා. මේ උත්තර දෙන්න මම ප්‍රශ්නයක් අහුවට පස්සේ මට අර ඕන එකම දේ අර ඔයාලා මොන වගේ මට්ටමකද ඉන්නේ කියන එක අඳුනගන්න. ඒ කියන්නේ මෙතන ඇති සමහර විට හොඳ දක්ෂ ළමයි ඇති, සමහර විට දෙයක් කිව්වහම දෙතුන් පාරක් කියන්න ඕන තේරෙනවා කියලා ඒක විදිහේ ළමයි ඇති. මට ඕන ඔයාලව අඳුනගන්න ඔයා මොන මට්ටමේද ඉන්නේ කියලා. ඒක මට අඳුනගත්තට පස්සේ මම උගන්වන එකත් ඒ විදිහට ඇඩ්ජස්ට් කරගෙන ලස්සනට කරන්න පුළුවන්. හරිද? එතකොට මම ජනවාරි මාසෙදී වැඩපිළිවෙල යන විදිහ කියන්නම්. ඊට පස්සේ පෙබරවාරි මාසෙ ඉඳලා යන විදිහත් කියන්නම්. ජනවාරි මාසෙ ඔයාලට හැම සතියකම දැන් අපිට සති 4ක් හම්බ වෙනවානේ. ඒ සති 4ෙදි ළමයි මම ඔයාලට අදාළ තියරි කොටස් ටික සම්පූර්ණ කරනවා එක එක පාඩමට අදාළ. හරිද? ඊට පස්සේ ඔයාලට අන්තිම සතිය වෙනකොට මම හිතන් ඉන්නවා වෙනම ටියුට් එකක් දෙන්න. ඔයාලා මේ ඉගෙනගත්ත පාඩම් වලට අදාළ අභ්‍යාස දාලා. හරිද? ඒ කියන්නේ ඔයාලා දැන් මුලින්ම ඔන්න රේස් එක දුවන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. කියලා දීලා ඉවරලා අන්තිම සතිය තියාගෙන මම ඔයාලා රේස් එක දුවන හැටි ප්‍රැක්ටිස් කරවන්න ඔයාලට. හරිද? ඔන්න ඔය පිළිවෙල තමයි පළවෙනි මාසේ ජනවාරි මාසේ යන්නේ. ඊට පස්සේ ඔයාලට ලොකු වැඩ ටිකක් තියෙනවා දැන් මේක වෙන. ජනවාරි මාසය ඇතුළත ගොඩක් වෙලාවට මම ඔයාව මගේ වෙබ්සයිට් එක රෙජිස්ටර් කරවයි. හරිද? වෙබ්සයිට් එක රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට හැම මාසෙකම ඔයාලට මේ විදිහට මම තියරි ටික උගන්වලා ඉවර කරනවා. තියරි දැන් හිතන්න කොන්න එක පාඩමකට අදාළ තියරි ටික කරලා ඉවර වුණාට පස්සේ ඔයාට තියෙනවා මම ඒක ටියුට් එකටම දාලා දෙනවා. ඊළඟ ටියුට් වල ඉඳලා ටියුට් එකේම තියෙනවා ඔයාලට අවශ්‍ය වෙන ගණන් විශාල ප්‍රමාණයක් තියෙනවා. උත්තර සමග මම මේ ටික ඔයාලට දෙනවා. එතකොට ඔයාට තියෙන්නේ ඒ තියරි කොටසට අදාළ ඒ ගණන් ටික හදලා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒ ටික කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට සම්පූර්ණ තේරුම් කරලා දෙනවා මේ අදාළ එක ගැටලුව හදන හැටි. හරිද? ඊට පස්සේ මේ හැම පාඩමක්ම අවසානයේ ඔයාලට තියෙනවා ටෙස්ට් එකක්. හරිද? හැම පාඩමක් අවසානයේම ඔයාලා ටෙස්ට් එකක් ලියන්න ඕනේ. ඊට පස්සේ ඔන්න දෙවෙනි පාඩම lesson 2 එක ඊළඟ lesson එක ඉගෙන ගත්තා. ඒකට අදාළව තියෙන අභ්‍යාස ටික කළා. ඊට පස්සේ ඒකෙන් ඔයාලට දෙනවා ටෙස්ට් එකක්. ඔන්න ටෙස්ට් එක කරන්නේ කොහොමද? ඔයාලට විභාගෙදී දැන් ඔයාලා මම දැන් ඉඳලම පුරුදු කරන ඔයාලගේ O level විභාගයේ විදිහටම එක්සෑම් එක ලියන්න. දැන් O level විභාගෙදී ඔයාට කෙටි ප්‍රශ්නයක් දුන්නොත් කෙටි ප්‍රශ්නෙට ගන්න පුළුවන් ළමයි වෙලාවක් තියෙනවා. උදාහරණයක් විදිහට කියන්න ඔයාලට තප්පර 90යි තියෙන්නේ කියලා. තප්පර 90යි නම් තියෙන්නේ කෙටි ප්‍රශ්නයකට ඔයා පුරුදු වෙන්න ඕනේ තප්පර 60ක් යද්දි කෙටි ප්‍රශ්න ඉවරයක් කරලා දාන්න. එහෙම කරන්න පුළුවන්. හරිද? සමහරට ඔයාලට තප්පර 60න් කොහොමද මේකේ ප්‍රශ්නයක් හදලා ඉවර කරන්න කෙටි ප්‍රශ්නයක් කියලා හිතෙනවා ඇති. ඇත්තටම ඔයාලට මේ අදාළ ප්‍රශ්න කරනකොට තේරෙයි මේකට මේ මෙච්චර තප්පර 60කුත් වැඩි කියලා. හරිද? එච්චර ලේසි ප්‍රශ්න ඔය ඕලෙවල් පේපර් එකේ තියෙන්නේ. ගොඩක් කට්ටිය කියනවා අමාරුයි කියලා. අමාරු නැහැ ඇත්තටම. හරිද? ඊට පස්සේ ඔය විදිහට අපි මේ වගේ පාඩම් කරගෙන ගිහිල්ලා. හරිද? සෑම මාසයක් අවසානයේදීම දැන් අපි හිතන්නකෝ lesson 3 එක කළා, lesson 4 එකකුත් කළා කියලා. lesson 4 එකකුත් කළා කියලා. ඊට පස්සේ මෙන්න මේ කියන මාසේ අවසානයේදී ඔයාලට මේ සියලුම පාඩම් ටික එකතු කරලා තව ටෙස්ට් එකක් දෙනවා.
හරිද? ඒකෙදි ඔය හැම පාඩම් වල පාඩම් 4ක් කරන්න ඔය පාඩම් 4ෙම දේවල් වලින් අහනවා මේ ටෙස්ට් එකේ. එතකොට ඒ ටෙස්ට් එකේදී මම ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයාලගේ ලකුණු වෙන වෙනම බලනවා. එතකොට ඔයාලේ ටෙස්ට් එකේදී ඒ විභාගෙට ලියන්න ඕන අර කෙටි ප්‍රශ්නයක් නම් කියන්නේ ඒ කෙටි ප්‍රශ්නෙට ගන්න ඕන වෙලාවම ගානට දෙනවා. අන්නේ වෙලාව ඇතුළත ඔයාලට ඒක ලියවලා පුරුදු කරනවා. රචනා ප්‍රශ්නය තියෙනවා මේ රචනා ප්‍රශ්නට අදාළ වෙලාවම දෙනවා. විනාඩි 15ද 20ද. ඒ වෙලාව ඇතුළත ඒක ලියන හැටි මම කියලා දෙනවා. හරිද? ඊට පස්සේ එක්සෑම් ලඟ වුණාට පස්සේ ඔයාලට වෙනම තියෙනවා. ඒකට එක්සෑම් ලඟ වුණාට පස්සේ වෙනම මොඩල් පේපර්ස් එවලා එහෙම වැඩ ගොඩාක් වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලා දැන් අපි මේක මේ මට තිබිච්ච ප්‍රශ්නයක්. හරිද? දැන් මම ඔයාලගේ වයසේ ඉන්නේ නැද්දී මම ජනවාරි මාසෙදී. හරිද? මම ජනවාරි මාසෙදී මම දැන් 10 පන්තියට යනවා කියන්නේ 8 6 7 8 9 පන්ති වල පිස්සු කෙලකල ඉඳලා නේද? 10 පන්තියට එනකොට තාම අර 9 පන්ති 8 පන්ති ඒව ටික තාම තියෙනවා. දැන් අර O level ළඟයි කියන එක ලොකුවට ඔළුවේ නැහැ. බහුතරයක් කට්ටියගේ එහෙම ඔළුවේ නැහැ. මමත් ඒ කාලේ හිටියේ බහුතරේ ගොඩේ. මටත් එච්චර ලොකුවට ඔළුවේ තිබුණේ නැහැ. මෙහෙම O level කියලා විභාගයක් ලියන්න ඕන තව අවුරුද්දකට පස්සේ කියලා. අවුරුදු දෙකකට පස්සේ කියලා. ජනවාරි මාසේ වගේ ඉගෙන ගත්ත දේවල් ටික මට සාමාන්‍යයෙන් මාස 3ක් මාර්තු අප්‍රේල් මැයි කියලා හිතමු අපි. මැයි මාසේ වගේ වෙනකොට මට මතක නැහැ. හරිද? මම ඊට පස්සේ පොත් පෙන්නලා බලනවා. දැන් ඔන්න පොතක් හිතමුකෝ. ඔන්න දැන් ටියුට් එක තියෙනවා. දැන් මේ ටියුට්ස් වල මේ ටියුට්ස් වල ලස්සනට මේ අදාළ දේවල් ටික ඔයාලට නෝට්ස් දාන්න ඉඩ තියලා සම්පූර්ණ ටියුට් එකේම සියල්ල කම්ප්ලීට් කරගන්න ඉඩ තියලා ලස්සනට print කරලා තියෙනවා. හරිද? එතකොට දැන් ටියුට්ස් පෙන්නලා බලනකොට සමහර ලාවට දැන් මම ඊ දවස්වල ක්ලාස් යනකොට එහෙම ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ පොත් පෙන්නලා බලනකොට මට දැන් හරි බලනකොට ටිකක් මතක් වෙනවා ඔක්කොම මතක නැහැ. දැන් අර අපි දැන් කියලා දෙනකොට විදිහක් තියනවනේ කියලා දෙන. ඒ කියලා දෙන විදිහට ලොකුවට මතක නැහැ පොඩ්ඩක් මතක් වෙනවා. අන්න ඒක මම ඔයාලට වෙන්නේ නැති වෙන්න මම වෙනම මේ අදාළ හැම ක්ලාස් එකකම රෙකෝඩින්ග්ස් ටික ඔයාලට බලන්න පුළුවන් වෙන විදිහට මේ සිස්ටම් එක හදලා තියෙනවා. එතකොට ඔයාලට මේ 2000 දැන් අපි හිතමු 26 කියලා 26 නෙමෙයි 2027 දෙසැම්බර් මාසේ වුණත් ඔයාලට පුළුවන් 2026 ජනවාරි මාසේ පාඩමක් අමතක වෙලා නම් ඒක ආපහු බලන්න. හරිද? ඔයාලට මේක අර අනේ බෑ කියලා අතෑරලා දාන්න කිසිම විදිහක් නැති වෙන්නේ. කියන්නේ කිසිම දෙයක් අමතක නොවන විදිහට මම මේ වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාලට තියෙන්නේ මම කියලා දෙන විදිහට වැඩ ටික ලස්සනට රිලැක්ස් එකේ කරගෙන යන්න විතරයි. එච්චරමයි තියෙන්නේ. හරිද? එහෙනම් දැන් අපි බලමු ඔයාලගේ දැන් 10 පන්තියේදී ඔයාලා ඉගෙන ගන්න ඕනේ පළවෙනිම පාඩම තමයි මොකද්ද පළවෙනි පාඩම? ඔයාලා දැන් දන්නවා. පළවෙනි පාඩම ඔයාලා ඉගෙන ගන්න ඕනේ. මොකද්ද? පරිමිතිය කියලා කියන්නේ. හරිද? පරිමිතිය තමයි ඔයාලා ඉගෙන ගන්න ඕන පළවෙනිම පාඩම. එතකොට දැන් ඔයාලා ළමයි පොඩ්ඩක් රේස් හැන් මම දැන් ටියුට් එක මම දැම්ම PDF එක ඔයාලට group එකට. ඔයාලා ගාව දැන් තියෙනවද ටියුට් එක? ඔයාලා ගාව තියෙනව නේද? ඕපන් කරගෙන හරි කොහොම හරි ඉන්නව නේද? print out ගත්තද දන්නෙත් නැහැ. සමහරු ගාව නිකන් ඕපන් කරගෙන ඇති. ටියුට් එක තියෙනව නේද? පොඩ්ඩක් ඔව් පුතා කියන්න. ඔව් පුතා කියන්න. මට ඇහෙනවා ඔයාව. හරි පුතා ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මම දැන් අද ඔයාලට අවශ්‍ය සියලුම දේවල් ටික කියලා දෙනවා. ඔය දැන් ටියුට් එකේ ළමයි මම අවශ්‍ය සියල්ල මේකේ තියෙනවා මම. ඒ කියන්නේ ඔයාලට නෝට් එකක්වත් දාගන්න ඕනේ නැති වෙන තරමට මම ඔක්කොම ටික ටියුට් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. හරිද? ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මම දැන් ඔයාලට ක්ලාස් එකේදී අවශ්‍ය දේවල් ඔක්කොම කියලා දෙනවා. ඔයාලා හොඳට ඒක මේ තේරුම් ගන්න මම කියලා දෙන්නේ මොකක්ද? මේක තමයි පරිමිතිය. මෙහෙමයි කියලා. ඔයාලා ගාව සාමාන්‍යයෙන් මොකක් හරි පොතක් තියෙනවා නම් ඔයාලා අවශ්‍ය මම දැන් අද හදන ගණන් ටික එහෙම ලියලා තියාගන්න. ඒ සියල්ලම මම ටියුට් එකේ ඇඩ් කරලා තියෙනවා. හරිද? බය වෙන්න එපා කිසි දෙයකට. අද print කරගන්න බැරුණා නම් ප්‍රශ්නයක් නැහැ. හොඳට පාඩම අහන් ඉන්න. හැබැයි හරිද? දැන් ඊළඟ මාසෙ ඉඳලා තමයි දැන් ඔයාලට මම දුන්නේ දැන් මේ අද දවසට අදාළ කරන පාඩම විතරනේ. දැන් ඊළඟ සතියේත් මම ඊළඟ සතියට අදාළ පාඩම මම ඔයාලට දෙන්නම්. දැන් හැබැයි ලබන මාසෙ ඉඳලා තමයි මම මෙහෙම ටියුට් එකක් දෙනවා. හරිද? මේ වගේ ටියුට් එකක් දෙනවා ඔයාලට. ඒ ටියුට් එකේ ඔයාලට මම මේ මාසෙට කරන සියල්ල ඉන්ක්ලූඩ් කරලා දෙන්න. දැන් ඔයාලට මම මේ සති දුනේ මොකද දැන් මෙහෙමයි. අර
මම එහෙම කරන්න එක හේතුවක් තමයි ළමයි ඔයාලට ඕක දැන් ටියුට් එකක් ඇත්තට මම දැන් ඔයාලට PDF එක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් මේ PDF එක සතිය ගන්න වලට අප්ඩේට් කරනවා ටියුට් එක. ඒ කියන්නේ අද තියෙන එක ටියුට් එකක්, හෙට ලබන සතියේ තියෙන එක ටියුට් එකක්, ඊළඟ සතියේ තියෙන තවත් ටියුට් එකක්. එතකොට ඔයාලට අර සතිය ගන්න දැන් අද අලුත් ටියුට් එක. ඔයාලට වැඩක් තියෙනවා කරන්න. අලුත් ටියුට් එක කොහොම හරි අලුත් ටියුට් එක ඔයාලා print කරලා හරි ළඟ තියාගන්න හරි පුළුවන්. දැන් මම ලබන මාසෙ ඉඳලා ඔය ඔක්කොම සියල්ලම එකම ටියුට් එකට දාලා එවනවා. එතකොට ඒ ලබන මාසය ඇතුළත කරන සියලු පාඩම් ටික එකම ටියුට් එකේ තියෙනවා. ඊට අමතරව වටිනම දේ මොකද? වටිනම දේ තමයි මම ওই ටියුට් එකට ඇතුළත් කරනවා මාර වටින ගණන් තුනක්. හරිද? ඒව මෙහෙමයි. ඔතන සමහර ගණන් තියෙන්න පුළුවන්. ඔයාලට ලේසියෙන් හදන්න පුළුවන් ඒවා. සමහර ගණන් තියෙන්න පුළුවන් අර නිකන් හදාගන්නම බැරි ගණන්. හරිද? ඒ සියල්ල මම ඔයාලට කියලා දෙනවා. කොහොමද හදන්නේ කියලා මම ඔයාලට කියලා දෙනවා. එතකොට බය වෙන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඔයාලව දැන් ඔයාලා O level වලට යනකොට මෙන්න මේ level එකට නම් ඔයා ඉන්න ඕන. මම වැඩ පිළිවෙල ඇතුලේ ඔයාව මෙන්න මේ level එකට වගේ ගෙනියනවා. හරිද? එතකොට ඔයාට මේ O level කියන්නේ සාමාන්‍ය නිකන් ඔය වාර විභාගයක් වගේ දැනෙයි. දැන් අද රියුට් එක නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. පොඩ්ඩක් ඉන්න ළමයි අපේ මේ ඔයාලගේ යාළුවන්ට පොඩ්ඩක් ජොයින් වෙන්න බැරි කතාවක් කියනවා. මම එයාලට YouTube live එකේ link එක දාලා දානකම් මට විනාඩියක් දෙන්න. හරි. එතකොට ඔව් දැන් ලබන මාසෙ ඉඳලා මම මේ විදිහට ඔයාලට ටියුට් එකේම ඉන්ක්ලූඩ් කරනවා අදාළ ඔයාලා ඉගෙන ගන්න ඕන දේවල් සහ අර අභ්‍යාස ටික ඔක්කොම මම ටියුට් එකේ ඉන්ක්ලූඩ් කරනවා. දැන් මේ මාසෙදි මම ඔයාලට වෙනම ටියුට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ අභ්‍යාස වලට විතරක්ම. හරිද? ඒ විදිහට තමයි වැඩ යන්නේ. දැන් අද මේ ප්‍රශ්නයක් කරගන්න එපා. හරි අපි එමු එහෙනම් පාඩමට මොකක්ද දැන් මේ පරිමිතිය කියන්නේ කියලා. මම ඔය අතරතුර අනික් දේවල් ටික කියන්නම්. මේ ඔයාලට ළමයි අනිත් එක ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ මම මොකක් හරි කියලා දෙනකොට මොකක් හරි තේරුන්නේ නැති තැනක් තියෙනවා නම් මම ඔයාලගෙන් තේරුණාද කියලා අහනවා. ඇහුවට පස්සේ මොකක් හරි තේරෙන්නේ නැත්නම් ඔයා කියන්නේ තේරුන්නේ නැහැ කියලා. හරිද? දැන් අර ගොඩක් වෙලාවට දැන් මේ කොල්ලෝ නම් අහනවා. පිරිමි ළමයි නම් අහනවා මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සර් තේරුන්නේ නැහැ හරි මොකක් හරි කියලා මට ඒ කියන්නේ මට දැන් ඔයාලට මයික් එක ඔන් කරලා කියන්න ලැජ්ජ වෙන්න එපා. හරිද? මොකද දැන් මෙතන ඉන්න යාළුවෝ ඔයාලා දන්නෙත් නැතුව ඇතිනේ. දැන් ඔන්න ෆිසිකල් ක්ලාස් එක ගණන් ඔයාලා දන්නව එක එක්කෙනව නේද? ඒ ළඟ ඉන්න එක්කෙනව දන්න ඔයා. මොකක් හරි හිතයි යා අනේ මට දන්නේ නැහැ කියලා යා හිතයිද නැද්ද එහෙම කියලා හරි වාට අහන්න නැතුව ඉන්න පුළුවන්. දැන් මේ ක්ලාස් වලදී ළමයි ඔයාලා කවුදවත් දන්නේ නැහනේ. යාළුවෝ. එතකොට ඔයාට පුළුවන් හරි ඒත් ඔයාට නිකන් ලැජ්ජයි වගේ නම් ඔයා මට දැන් Zoom එක පුළුවන් මට විතරක් එවන්න මැසේජ් එකක්. එහෙම හරි මැසේජ් එකක් දාන්න සර් අනේ චුට්ටක් ආයේ කියලා දෙන්න කියලා. එතකොට මම කියලා දෙන්නම්. හරිද? يعني තේරුන්නේ නැත්නම් මම අහනකොට ආපහු කියන්න බෑ. ලැජ්ජ වෙන්න බය වෙන්න එපා. හරිද? තියෙන ඕන ප්‍රශ්නයක් අහලා ඔයා මට වෙන්න ඕන. ඔයා කොහොම හරි වැඩේ ගොඩ දාගන්න එක. හරිනේ? දැන් ළමයි අපි බලමු. මොකද්ද දැන් මේ පරිමිතිය කියන්නේ කියලා අපි බලමුකෝ. පළවෙනි පාඩම පරිමිතිය. පරිමිතිය කියන්නේ මොකක්ද? ඔන්න දැන් ඔයාලා මට උත්තර දෙනවා නම් මම ගොඩක් කැමතියි. chat එක හරි දාන්න. මොකද්ද ඔයාලා හිතන්නේ මේ පරිමිතිය කියන්නේ කියලා? මොකද්ද පරිමිතිය කියන්නේ? කිසි වස්තුවක වටේ දිග හරියට හරි. පරිමිතිය කියන්නේ ලොකු කතන්දර මුකුත් ඕනේ නැහැ. ලොකු හැලී ඕනේ නැහැ. මොකද්ද? මොකක් හරි දෙන ලද වස්තුවක වටේ දිග. හරිද? අන්න ඒක හොඳට මතක තියාගන්න. වටේ දිග කියන එක. දැන් ඔන්න බලන්න. මම අදිනවා මුලින්ම මෙන්න මේ වගේ සමචතුරස්‍රය. දැන් මේ ඔයාලා චූටි කාලේ දන්නවා. හරිද? ඔන්න මම මේක සමචතුරස්‍රයක් ඔයාලට නිකන් ඇද වෙලා පේන්න පුළුවන්. සමචතුරස්‍රයක් විදිහට ඔයාලා දකින්න මේක. හරිද? ඔන්න පැත්තක දිග මම හිතක් කියන්නම්කො 5යි කියලා. හරි. දැන් මේකේ පරිමිතිය ලියන්න කියලා කිව්වොත් එහෙම මම මේ මතක් කරන්න මේක පටගාර කරන්න. මෙන්න මේ සමචතුරස්‍රයේ පරිමිතිය සොයන්න කියලා කිව්වොත් එහෙම දෙන ලද වස්තුවක වටේ දිග. හරිද? දෙන ඕන දෙයක වටේ දිගට තමයි අපි පරිමිතිය කියන්නේ. එතකොට මේ සමචතුරස්‍රයේ වටේ කියන්නේ මොකද්ද? මෙන්න මේ වටේ මේවා තමයි මේ වටේ කියන්නේ. මේ වටේ දාන ටික මෙන්න මේ ටිකනේ. ඒ ටිකේ දිගේ එකතුව.
ඔන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවා කියන්න 5ක්. ඒකට එකතු කරන්න ඕන ඔන්න මෙතන ඉඳලා මෙතන 5යි මෙතන ඉඳලා මෙතෙන්ට තව 5ක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට තව 5ක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට තවත් 5ක් තියෙනවා. එතකොට පරිමිතිය ගන්න මෙන්න මේ පහේ වටින් මේ වටේ දිග එකතු කරගන්න. හරිද? එතකොට පහේව 4ක් කියන කීයද 5 20යි. මේව සෙන්ටිමීටර නම් එකතුව සෙන්ටිමීටර් 20යි. ඔන්න ඕක. හරිද? දැන් ඔයාලා ළමයි දන්නවනේ පරිමිතිය කියන්නේ දෙන එක වටේ දිග කියලා දන්නවා. ඒ වුණාට ලොකුවට වෙන වැරද්දක් තමයි ඔයාලට නෙමෙයි. ඔයාලගේ වයසේදී මමත් ඕක කළා. මම කියන්නේ වැරද්දකුත් නෙමෙයි අපි දන්නවා. ඒ වුණාට අපිට කම්මැලිකමට ලකුණක් අඩු කරගන්න වැඩක් මේක. හරිද? මොකද වෙන්නේ? දැන් මෙහෙම සෙන්ටිමීටර් කියලා දාලා දුන්නාට පස්සේ පරිමිතිය කියලා ලියලා අපි ලියනවා පටගාලා 20යි කියලා සෙන්ටිමීටර් දාන්නේ නැහැ. මම නම් ඔයාලගේ වයසේදී ඔය වැරද්ද කළා. එහෙම කරන්න එපා. හරිද? මෙතන සෙන්ටිමීටර වල නම් දීලා තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් සෙන්ටිමීටර දාන්න. මීටර් නම් දීලා තියෙන්නේ අනිවාර්යෙන් මීටර් කියලා දාන්න. හරිද? එතකොට සමහර ගණන් වල මෙහෙම දෙනවා. එකක් සෙන්ටිමීටර වලින් දෙනවා. සමහර ඒවා මීටර වලින් දෙනවා. එතකොට ඔයාලා මොකද කරන්න ඕන? මේ හැම එකම සෙන්ටිමීටර වලට හරව ගන්න ඕනේ. එහෙම නැත්නම් හැම එකම මීටර වලට හරව ගන්න. ඒක ලේසි විදිහට කරගන්න පුළුවන්. එහෙම කරගෙන මොකක් හරි එක ඒකකයකින් ලියන්න ඕනේ. ඒකකය දාන්න ඕනේ. සෙන්ටිමීටර්ද මීටර්ද කියලා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් එක උදාහරණයක් අපි කළානේ. ඊට පස්සේ ඔන්න දැන් මතක් කරන්න මම මේ සමචතුරස්‍ර සුජු කෝණාශ්‍රයක් කරනවා. සුජු කෝණාශ්‍රයක මොකද වෙන්නේ? මේක 3යි, මේක 3යි, මේක 5යි කියලා ගමුකෝ. දැන් සුජු කෝණාශ්‍රය කොහොමද අපි ගන්න පරිමිතිය? 5 එකතු කිරීම 5 එකතු කිරීම 3 එකතු කිරීම 5 එකතු කිරීම 3 5 එකතු කිරීම 3 එකතු කිරීම 5 එකතු කිරීම 3 කියද 16යි සෙන්ටිමීටර නම් සෙන්ටිමීටර කියලා විදාන. හරිද? ඔන්න ඔය විදිහට මොකක් හරි දෙන ලද වස්තුවක වටේ දිග වල් ටික එකතු කළාට පස්සේ තමයි මේ පරිමිතිය ගන්න පුළුවන්. දැන් ඔයාලට මේ ඕලෙවල් එකේ මේවා ගණන් එනවා හරි. ඇත්තමයි මම මේ කියන්නේ ඔයාලා ඕලෙවල් පාස් පේපර්ස් බුක් එහෙම දිනවනම් චෙක් කරලා බලන්න. මේ දැන් මෙහෙම මේ සමචතුරස්‍රයක පරිමිතිය හොයන්නේ නැහැ. හරිද? දැන් ඒ ඕලෙවල් පේපර් එකේ ඔයාලට මෙන්න මේ වගේ ගණන් එන්නේ. දෙනවා මෙහෙම නිකන් අර සංයුක්ත රූපයක්. ඔන්න ඔය වගේ සංයුක්ත රූපයක් දීලා මෙහෙම තියන ඔන්න වගේ මොකක් හරි සංයුක්ත රූපයක් දීලා මේ ඕකේ පරිමිතිය තමයි යහන්නේ. හරිද? ඒ කියන්නේ ඕලෙවල් පේපර් එකේ ඒ වගේක් එන්නේ. ඉතින් මේක ඔයාලට මොකද්ද මේ අර්ධ වෘත්ත කැලි එකක් තියෙනවා, ත්‍රිකෝණයක් තියෙනවා, සුජු කෝණාශ්‍රයක් තියෙනවා. ඔය එක එකේ ඔයාලා පරිමිතිය හොයන්න දන්නව නම් මේක කොහොම එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් උදාහරණයක් හිතන්නකෝ. ඇත්තටම මෙන්න මෙහෙම ගානක් කියලා. දැන් ඔන්න හිතන්න මෙන්න මෙතනින්ලා මෙතෙන්ටම තියෙන දිග කීයද? අපි ගමු 15යි කියලා. 10යි කියලා ගමු. මෙතන ඉඳලා මෙතෙන්ට දිග කීයද? අපි ගමු 5යි කියලා. මෙන්න මේ කෑල්ල අපි ගමු 2යි කියලා. මෙතන ඉඳලා මෙතෙන්ට ගමු අපි 8යි කියලා. මෙතන ඉඳලා මෙතෙන්ට 5යි. මෙතන ඉඳලා මෙතෙන්ට 5යි. මේ කෑල්ලත් 5යි කියලා ගමුකෝ. මේ කෑල්ලත් 5යි. දැන් ඔන්න මෙන්න මේ රූපේ ඔයාලට පැහැදිලිව පේනවා ඇතිනේ. එතන 5 තියෙනවා. හරි? මෙන්න මේ රූපේ ඔයාලට කිව්වොත් එහෙම පරිමිතිය හොයන්න කියලා. පරිමිතිය කියන්නේ මොකද්ද? දෙන ලද රූපයක වටේ දිග. ඇතුලේ දිග නෙමෙයි. හොඳ ඇතුලේ දිග වල එකතු කරන්න යන්න එපා. මේ කියන්නේ බහුතරයක් ළමයි වටේ දිග එකතු කරනවා හරි. චූටි ප්‍රමාණයක් ඉන්නවා හරියට අවබෝධයක් නැතිකම හින්දා මෙන්න මේ ඇතුලේ ඒවත් එකතු කරන්න ගන්නවා. එහෙම කරන්නේ නැහැ. වටේ දිග කියන්නේ වටේ දිගට. හරිද? වටේ කියන එක හැම වෙලේම ඔළුවේ තියාගන්න. දැන් වටේ දිග කියන්නේ මොකද්ද ළමයි? ඔන්න මම මේකේ වටේ. දැන් මම මේ මොකක් කරන්නේ හිතන්න මොකක් කරන්නේ මේ රූප සරහන වටේ යනවා මම. ඔන්න මෙතනින් පටන් ගන්නම්. ඔන්න වටේ යන ඔන්න හෝම ගිහිල්ලා මෙහි මුඩට ගිහිල්ලා හෝම ඇවිල්ලා මෙතෙන්ට මෙහෙම ගිහිල්ලා ආපහු මෙතෙන්ට එනවා. අන්න ඒ ටික තමයි වටේ කියන්නේ. මේව මොනවද? මේ ඇතුලේ තියෙන දිගවල මේ ඒව හැම එකතු කරන්නේ නැහැ. දැන් මේක අපි වටේ දිග ගමු. මෙතන ඉඳලා මෙතෙන්ට ගියා 10යි. මෙතන ඉඳලා මෙතෙන්ට 2යි. මේ ටික 5යි. මෙතන ඉඳලා මෙතෙන්ට 8යි. මෙතන ඉඳලා මෙතෙන්ට 5යි.
මෙතන ඉඳලා මෙතෙන්ට ආපහු 5යි. මෙන්න මේ රූපේ පරිමිතිය ගත්ත තින් මෙතන ඉඳලා මෙතෙන්ට 10යි. මෙතන ඉඳලා මෙතෙන්ට 2යි. මෙතන ඉඳලා මෙතෙන්ටම 5යි. මෙතන ඉඳලා මෙතෙන්ට 8යි. මෙතන ඉඳලා මෙතෙන්ට 5යි. මෙතන ඉඳලා මෙතෙන්ට තව 5ක් තියෙනවා. ඔන්න ඔය ටික විතරයි ඔයාලා එකතු කරන්න ඕන. හරිද? දැන් මේ මෙන්න මෙතන ඉඳලා මෙතන දිගවල් මේ ඇක්චුලි දිගවල් අවශ්‍ය නැහැ. වටේ දිග විතරයි. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. වටේ දිග පමණමයි පරිමිතියේදී එකතු කරන්නේ. හරිද? මම මේක මේ ආය කියන්නේ අර ඔයාලා ළමයි සරල රූපවලදී ඕක කරනවා. ලොකු රූප එනකොට නිකන් අර එකපාරට අර ඔයාලගේ භාෂාවෙන් කියන ට්‍රැක පනිනවා කියලා. එන්නේ එහෙම වෙලා මේ ඇතුලේ ඒවත් එකතු කරන්න ගන්නවා. අන්නේ එහෙමනම් කරන්නම එපා. හරිද? අනිත් එක තමයි ඔය ඒකක සෙන්ටිමීටර් දැන් මේක නම් මම ගොතිලා නැහැ. සෙන්ටිමීටර්ස් නම් සෙන්ටිමීටර මීටර නම් මීටර කියලා දාන්න ඕන. හරිද? හරි දැන් අපි බලමු කීයද? 10යි කොහොම 6යි 2යි 5යි 8යි 5යි 5යි හරි. 10යි 10යි 20යි 6යි ඉස්සරහයි නේ. 35යි. 6යි 30යි 35යි නේ. මේකේ පරිමිතිය එන්නේ ළමයි 35යි. අර රූපේ මොකක්ද අපි ගත්තේ? වටේ දිග. හරිද? ලොකු මැජික් නෑ. පරිමිතිය කියන්නේ මේ ඔයාලගේ තියෙන ලේසිම පාඩම් වලින් එකක්. වටේ දිග. දැන් ඔය පාඩමෙන් ළමයි ගණන් එනකොට මේක සහ අනිත් එක. මේ මම මේ දැන් තාම සරල රූප වලනේ කරන්නේ. ඔයාලා පටල ගන්න එක මම දැම්මම කියන්න. හරිද? පාඩමේ දැන් අර අපි මැදට බහින්න කලින්ම මම කියන්නම් ඔයාලා පටල ගන්න දැන. මේ පරිමිතිය පාඩම ඔයාලා පටල ගන්නවා ළමයි වර්ගඵලය පාඩමත් එක්ක. හරිද? ඔයාලට දැන් වර්ගඵලයක් කරනවා අපි අද කරන්නේ නැහැ. කරනකොට තේරෙයි මේ වගේ තියෙනවා සමීකරණ. ඔය වෘත්තයක පරිමිතිය හොයන්න, වෘත්තයක වර්ගඵලය හොයන්න හැම සමීකරණ තියෙනවා. ඔය සමීකරණ ළමයි එක වගේ. හරිද? චූටි වෙනස්කම් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔයාලට එක්සෑම් එකට ගියාට පස්සේ හරි ප්‍රශ්නෙකට උත්තර දෙනකොට හරි ඔයාලට මතක නැහැ වර්ගඵලයට මොකක්ද පරිමිතියට මොකක්ද කියලා. එන්නේ එහෙම වුණාට පස්සේ ඔයාලා පටල ගන්නවා. ඒක නිසා හොඳට මතක තියාගන්න පරිමිතිය පාඩමට අදාළව එක එක වස්තු වල පරිමිතිය හොයන්නේ කොහොමද කියලා වර්ගඵලයේ පාඩමට වෙනම ඒ ටික වෙන් වශයෙන් මතක තියාගන්න. ওই දෙක පැටලෙනවා ළමයි. පැටලෙනවා කියන්නේ මෙහෙමයි. ගොඩක් වෙලාවට මම දන්නේ ළමයි මට ඒ කාලේ පැටලිලා තියෙනවා. අන්න ඒක නිසා. හරි. මම එහෙම පැටලෙන්නේ නැති වෙන උගන්වනවා ඔයාලට. බය වෙන්න එපා. හරි. දැන් ඔයාලට මම හිතනවා පරිමිතිය කියන්නේ මොකක්ද කියන හොඳ අදහසක් එන්න ඇති කියලා. පරිමිතිය කියන්නේ මොකක්ද කියලා හොඳ අදහසක් ආවද? පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න ළමයි. රේස් හෑන්ඩ් තියෙනවනේ රේස් හෑන්ඩ් කරන්න පොඩ්ඩක්. එහෙම නැත්නම් chat එකට දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ chat එකට දාන්න. මේ පරිමිතිය කියන්නේ මොකක්ද කියලා තේරිච්ච කට්ටිය හරි ඔන්න එක්කෙනෙක්ට තේරිලා තියෙනවා. අනිත් කට්ටියට මොකද? ඔයාලා රේස් හෑන්ඩ් ඔප්ෂන් එක දන්නව නේද? දුවල පුතාලා ටික. එහෙම නැත්නම් පුතේ chat එකට දාන්නකෝ. chat එකට දැම්මත් කමන්නේ නැහැ. ඕකේ හරි මොකක් හරි කමන්නේ chat එකට දාන්න. හරි. මම හිතනවා හැමෝටම තේරෙලා ඇති කියලා. ඊට පස්සේ ඔයාලා දැන් ඔය පරිමිතිය කියන එකට අදාළව මම ටියුට් එක දීලා තියෙනවා එක එක රූප සටහන් ටිකක්. හරිද? ඔය රූප සටහන් ටිකේ ඔයාලා පරිමිතිය හොයන්න ඕනේ. දැන් මේකේ පොඩ්ඩක් දැන් ඔයාලා මම දන්නවා ඔයාලට හොයන්න පුළුවන්. හරි නියමයි කට්ටිය chat එක දානවා. හරි. මම මේකේ තියෙනවා පොඩ්ඩක් හරි බලමු මෙන්න මේ ගන්න. මේ දැන් අර මාර ෆාස්ට් යන ළමයිට එහෙම මේ ගණන් ටික ඔයාලට දැන් පට ගාලා දැන් ටියුට් එකේ PDF එක තියෙනවනේ PDF එක ඕපන් කරගෙන පට ගාලා මේවට හදලා උත්තර ටික ලියා ගන්න පුළුවන් ඕන නම් පොතක හොඳේ. මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම රූපයක් දීලා මෙන්න මෙහෙම දීලා
මේ එක කෑල්ලක දිග මම දීලා තියෙනවා 5 සෙන්ටිමීටර කියලා. හරි. දැන් මෙන්න මේ ත්‍රිකෝණේ පරිමිතිය හොයන්න කියලා තමයි මම කියලා තියෙන්නේ. මේක ලේසියි හරිද? දැන් ළමයි හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම රේඛාවක් දීලා. හරි දැන් හිතන්න රේඛා දෙකක් කියලා. රේඛා දෙකක් නැත්තම් මේ මෙහෙදි කියනවා තව රේඛාවක්. හරිද? රේඛාවක් දීලා මෙන්න මෙහෙම ඉරක්. හරි ඉරි දෙකක් හරි ඉරි තුනක් හරි ගහලා මේක නිකන් උදාහරණයකට ඉරක් ගහන්නම්කෝ. මේ ඉරේ එහෙමම ඉර ගහලා තිබුණා ඉතින් මොකක්ද එකෙන් කියන්නේ? දැන් ඔයාලා දන්නවා මේක. හරිද? දන්නේ නැති ළමයි කුණදී මම මේ කියන්නේ කෝකටත් හොඳ නිසා. මෙන්න මෙහෙම ඉරේ ඉරක් නිකන් මැදින් කොහොම ඉරක් හෝ ඉරි දෙකක් හෝ ගහලා තිබුණා ඉතින් මේ වගේ මොකක්ද කියන්නේ? මෙන්න මේ ඉරේ දිගට මේ ඉරේ දිග සමානයි කියලා. හරිද? දැන් ඔය දැන් මේක මෙහෙම කෑල්ලක් තියෙනවා කියලා තව ඉරක්. මේකට ඉරි දෙකක් ගහලා තියෙනවා මේකට ඉරි දෙකක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ තනි ඉර ගහපු කෑලි දෙකේ දිග සමානයි. මේ ඉරි දෙකක් ගහපු කෑලි දෙකේ දිගත් සමානයි. හැබැයි මේ ඉරි දෙකක් ගහපු කෑල්ල දිගට මේ තනි ඉරක් ගහපු කෑල්ල දිග සමාන නැහැ. හරිද? එක ඉරක් ගහපු කෑල්ල දිගට එක ඉරක් ගහපු කෑල්ල දිග තමයි සමාන වෙන්නේ. ඉරි දෙකක් ගහපු කෑල්ල දිගට ඉරි දෙකක් ගහපු කෑල්ල දිග තමයි සමාන වෙන්නේ. මේවා මේ අර ඔයාලට අවශ්‍ය වෙනවා. ඔයාලා දැන් දන්නවා. දන්නේ නැති ළමයි කුලෙන් තමයි මම මේ එකපාරට කිව්ව පට ගන්න. දැන් ඔන්න බලන්නකෝ. මේක මම දීලා තියෙනවා. මෙන්න මේ දැන් ඔන්න ඒකනේ මොකක්ද දැන් මේක දැන් ඉරි දෙකක් ගහලා දෙනවා මෙතන මෙතනත් ඉරි දෙකක් තියෙනවා මෙතනත් ඉරි දෙකක් තියෙනවා මෙතනත් ඉරි දෙකක් තියෙනවා මෙතන ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන දිගමයි මෙතනක් තියෙන්නේ ඒ දිගමයි මෙතනක් තියෙන්නේ ඒකමයි මෙතනක් තියෙන්නේ ඒකමයි මෙතනක් තියෙන්නේ ඒකමයි මෙතනක් තියෙන්නේ ඒ කියන්නේ මොකද්ද මෙතන පහයි මෙන්න මෙතනත් පහයි මෙතනත් පහයි මෙතනත් පහයි මෙතනත් පහයි මෙතනත් පහයි තේරුණා නේද මම කියන්නේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා තේරුණා නේද? ඔය සමානයි කියන තමයි මම මේ ඉරි දෙක ගන්න ගහලා තියෙන්නේ. හරිද? පේපර්ස් වලත් දැන් ඉස්සරහට ඔයාලා යනකොට කොහොමත් ඔය ඉරි ගහලා වගේ තමයි දිගවල නම් කරලා තියෙන්නේ. හරිද? එතකොට තමයි මෙන්න මේ සම්පූර්ණම දිග කීයද ළමයි? මෙතන ඉඳලා මෙතෙන්ට 5යි මෙතන ඉඳලා මෙතෙන්ට 5යි. 5යි 5යි 10යි. මෙන්න මේ සම්පූර්ණ දිග කීයද? 10යි. මෙන්න මේ සම්පූර්ණ දිග කීයද? ඒකත් 10යි. එතකොට මේකේ පරිමිතිය කියන්නේ පරිමිතිය කියන්නේ මොකද්ද ළමයි? වටේ දිගනේ. ඔන්න මේ පැත්ත 10යි, මෙතන ඉඳලා මෙතෙන්ට 10යි, මෙතන ඉඳලා මෙතෙන්ට 10යි. වටේ දිග 10 එකතු කිරීම 10 එකතු කිරීම 10. කීයද? 30යි වඩ ඒකකේ සෙන්ටිමීටර. ඒක අනිවාර්යයෙන්ම දාන්න. හරිද? එන්නේ එහෙමයි ඔය මම කිව්ව ගානට උත්තරේ ගන්න. හරිද? ඔයාලගේ ටියුට් එක බලන්න ටියුට් එක මම ඔය ගාන දීලා තියෙනවා. හරිද? ටියුට් එකේ තුන්වෙනි ගාන විදිහට මම ඕක තමයි දීලා තියෙන්නේ. හරිද? මේක ඔයාලට නෝට් එකක් දාගන්න අවශ්‍ය නම් මම පොඩි කාලයක් දෙන්නම්. ඕන නම් පමණ නෝට් එකක් දාගන්න චූටි කාලයක් දෙන්නම්. ඔයාලට විනාඩියක් වගේ පොඩි කාලයක් දෙන්නම්. අවශ්‍ය අය පමණක්. දැන් ඔය වගේ ඔයාලට දැන් තල රූප වල පුළුවන්. ඔයාලට දැන් මතක තිබිය යුතුයි වෘත්තයක පරිමිතිය හොයන ආකාරය. ඒක මතක තියෙන්න ඕනේ. දැන් අපි ඊළඟට ඉගෙන ගමු වෘත්තයක පරිමිතිය හොයන හැටි. හරිද? වෘත්තයක පරිමිතිය හොයන ආකාරය අපි ඊළඟට ඉගෙන ගමු. හරි. මම එහෙනම් මේක ඔයාලා ලියන්න ඕනේ නැද්ද? මම ඉස්සරහටලා හිටිය නිසා. හරි. මම එහෙනම් ඔන්න මකනවා.
වෘත්තයක පරිමිතියට යන්න කලින් දැන් ළමයි මේ ඊළඟ දවසේදී මම ටියුට් එක ටිකක් කලින් දාන්නම් ඔයාලට ඔයාලා print කරලා තියාගන්න. හරිද? අද පොඩ්ඩක් වැස්ස කතන්දර ගොඩයි නේද නේද? මේ අනිත් එක ඔයාලගේ පැත්තට වහිනවද කොහොමද? දැන් මේ මම ඉන්න ප්‍රදේශයට නම් වහින්නේ නැහැ. ගොඩක් අර උදේ ඉඳලම කලවර වෙලා තිබුණේ. ඔයාලා ඉන්න පැති වලට කොහොමද වහිනවද හොඳටම? ඒ කියන්නේ මම දැක්ක නිවුස් වල එහෙමනම් මම හිතන්නේ මේ පැත්තට අනිත් හැම පැත්තටම වහිනවා. ඔයාලට කොහොමද වහිනවද? පොඩ්ඩක් කියන්නකෝ මම පොඩ්ඩක් රේසන් කරන්න බලන්න වහින කට්ටිය. ගෙවල් පැත්තට වහිනවද? හරි එක්කෙනෙක්ගේ පැත්තට වහින්නේ නැහැ. වැස්ස නැද්ද? කියන්න මයික් ඔන් කරලා කියන්න. වහිනවද? වහිනවා. ටිකක්. හරි. හරි ඒ කියන්නේ සමහරුන්ට වහිනවා සමහරුන්ට වහින්නේ නැහැ නේ. හරි හරි. මේ අනේ මන්ද මම දැන් මේ පැත්ත නම් අර මේ මං ඉන්නේ මාර්ගම නම් අද ප්‍රයිවට් එක මාරු හුලගක් තිබුණා උදේ ඉඳලා මාර හුලගක් තිබුණේ සීතලයි ටිකක් අර නිකන් මේ පැත්ත කොහොමද රස්නේ පැත්තක් නේ අර අද සීතලක් තිබුණා නිකන් අවුව නිකන් ඉර එළිය කියන්නේ නිකන් එළියක් තිබුණාට නිකන් අර ඉරක් දැක්කේ නෑ වගේ එකක් තියෙන්නේ අද මේ කොහොමද වහිනවා කියලා මම දැක්ක ගොඩක් පැති වලට අද වහිනවා කියලා මම දැක්ක මේ අර කාලගුණිකුත් කියලා දෙනවා සමහර විට හෙට වෙද්දි වහි වගේ එකක් මට නිකන් හිතෙනවා කොහොම වෙයිද දන්නේ නැහැ මේ බලමු පරිස්සමෙන් ඉන්න දැන් අර දැක්කනේ ගම් වතුරක් හැමත් ආවා මේ ඒක නිසා දැන් අපි ඊළඟට බලමු වෘත්තයක පරිමිතිය වෘත්තයක පරිමිතිය ගන්න තියෙනවා මෙන්න මෙහෙම එකක් 2πr කියලා එකක් තියෙනවා හරිද ඕකේ ළමයි මේ 2 කියන්නේ මොකද 2 කියන්නේ 2 හරිද මේ 2πr කියන්නේ 2 කියන්නේ ඉංග්‍රීසි දෙක කියන එකනේ හරිද 2 කියන එකට දාන්නේ මෙතන දෙකම තමයි හරිද ඔන්න මම මේ සරලවම කියන්නේ හරිද දැන් හිතන්නකෝ මේ වගේ වෘත්තයක් තියෙනවා කියලා මේකේ අරය r කියලා හිතන්න අරය හොඳේ r කියන්නේ අරය මේ 2 කියලා ගන්න ළමයි අපි දෙකම තමයි ඒක මම ලියන්නේ නැහැ හොඳේ එකක් ලියන්නම් කොහොන්න දෙකම තමයි හරිද දෙකම තමයි මේ දෙක කියන දැන්න දෙකම තමයි දාන්නේ හරිද ඊට පස්සේ ඒක වැඩකුත් නැහැ නේද මම ලියාගෙන හරි දැන් මේ පයි කියන එකට මෙන්න මේකට ළමයි අපි දාන්නේ 22 බෙදීම 7 කියන එක. එහෙම නැත්නම් මේක මේ 22 7න් බෙදුවට පස්සේ එන්නේ ළමයි 3.1 කියලා. ඕක ළමයි දැන් මෙන්න මේක දාන්න ඕනේ ඔයාලා දැන් එක එක ගණන් වල ළමයි එක්සෑම් එකේ ඒ දැන් ඔයාලට ප්‍රශ්නයක් කරනකොට ප්‍රශ්නේදී කියලා තියෙනවා පයි වෙනකොට 22 බෙදීම 7 යොදා ගන්න. එහෙම නැත්නම් 3.14 යොදා ගන්න කියලා එයාලා වරහන් අස්සේ ලස්සනට බෝල් කරලා වරහන් දාලා ලස්සනට දීලා තියෙනවා. එතකොට එයාලා කියන දේ ඔයාලා කරන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. එයාලා දැන් 22 බෙදීම 7 යොදා ගන්න කිව්වොත් ඔයාලා 22 බෙදීම 7 යොදා ගන්න. එතකොට ගාන හදන්න ලේසි. 3.14 කිව්වොත් ඉතින් ඔයාලා 3.14 යොදා ගන්න. එතකොට ගාන හදන්න ලේසි. මොකද දැන් අපි ඉස්සරහට අර පේපර්ස් වල ප්‍රශ්න සහ ඒ වගේ දේවල් කරනකොට ඔයාලට මේ වැඩේ ලස්සනට තේරෙනවා. ඒක මොකද්ද දැනිය යුතු කියලා. මේ R කියලා දාන්නේ ළමයි. අරය හරිද මෙන්න මේ r කියන තැනට දාන්නේ අරය මම දැන් ඔයාලට පොඩි උදාහරණ ගානක් හදන්නකො මෙන්න මෙහෙම හරිද ඔන්න හිතන්නකෝ වෙනව නේද හරි වෘත්තයක් තියෙනවා මේකේ අරය 7යි කියලා r 7යි කියලා දීලා තියෙනවා r සමානයි 7යි අරය 7යි හරිද අරය හරිද මේ අරයා නෙමේ අරයා නෙමේ අරය 7යි එතකොට මේකේ පරිමිතිය හොයන්න කිව්වොත් එහෙම 2πr වලට අපිට ආදේශ කරන්න තියෙනවා. එක ගුණ කිරීම i වෙනුවට දානවා 22 බෙදීම 7 කියලා. ගුණ කිරීම r වෙනුවට දානවා r කීයද 7යි. දැන් මේ උඩ තියෙන 4 යට තියෙන 7 කැපුණා. 44යි සෙන්ටිමීටර් දාන්න අමතක කරන්න එපා. හරිද? එක්සැම්පල් ගන්න. හරි. ඔන්න ඔයගේ සරලව හොඳේ. වෘත්තයක පරිමිතිය හොයන්නේ මෙන්න මේක දැන් ඔයාලා මේක දන්න මැතිනේ. දන්නේ නැතිවක් කවන්න ඔයාලා දැන්
මේක අවශ්‍ය කට්ටිය පොඩි නෝට් එකක් දාගෙන 2πr කියන්නේ මෙන්න මේක 5 නෝට ගන්න 22 බෙදීම 7 හෝ 3.14 යාලා කියන විදිහට සමහර ඒවාක ඔය මුකුත් යොදා ගන්න ඕනේ නැහැ. ඒකේ උත්තරේ 5 විදිහටම තියන්නත් පුළුවන්. හරිද? ඒකින්ද ඒක ප්‍රශ්නයක් නෑ. යාලා කියලා තියෙන එක අපි කරන්න ඕනේ මොකක්ද කියලා. දැන් මේ ඇත්තම කතාව තමයි ඔය O level paper එකේ එහෙම එයාලා අපිට දැන් ඔයාලට ගණන් ඉස්සරහට මම කරනකොට දැන් මාස දෙක තුනක් ඉස්සරහට යනකොට තේරෙයි. එයාලා අපිට කියලා තියෙනවා නිකන් ඔය O level paper එකේ ළමයි ගණන් වල තියෙන නිකන් එයාලා මේ අර ඔළුව අත ගා කියනවා පුතාලා මෙන්න මෙහෙම කරන්න මේ විදිහට දාන්න මෙන්න මේ සමීකරණ මෙතෙන්ට මේ දේවල් ටික ආදේශ කරලා මට උත්තර අරන් දෙන්න වගේ එකක් තමයි ඒක ගොඩක් ගණන් වල තියෙන්නේ. ඒ කියන්නේ අර දැන් ඔයාලට ඔය මේ ඉස්කෝලේදී හරි පන්ති වලදී කොහොම හරි සර්ලා මිස්ලා කියනවනේ ගණන් අමාරුයි කියලා. ඒ එහෙම කියන ළමයි හේතුවක් උඩ. හරිද? මම කියන්නේ නැහැ ගණන් අමාරුයි කියලා ගණන් ලේසි. හරිද? ඒකේ පොඩි අර මෙතඩ් ටිකක් තියෙනවා. හරිද? දැන් ඕකේ දැන් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කියලා හිතන්නකො රචනාව පළවෙනි ප්‍රශ්නේ හදන ක්‍රම තුනක් තියෙනවා. ගණන් එන පැටර්න් තුනක් තියෙනවා. හරිද? ඔය පැටර්න් ටික බ්‍රේක් කරගත්තට පස්සේ ළමයි අපි ගාව තියෙනවා හරි පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදි තුනෙන් එකකට. එතකොට ඔය විදි තුන අපි ප්‍රැක්ටිස් කළාට පස්සේ අපිට 195ක්ම chance එක තියෙනවා එන ගාන හරියට හදන්න. ඔය ගණන් වලින් ළමයි අර එක ගානක් වගේ එක්සෑම් එකකදී චේන්ජ් කරන්න පුළුවන් එන පැටර්න් එක. හරිද? පැටර්න් එක චේන්ජ් කළාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට ඒ එකට යන්න පුළුවන්. හරිද? ඒක ඉච්චර ලේසි පේපර් එකක් ඔය O level ගණිතය කියන්නේ. අර ඔයාලට ඉස්කෝලේදී හරි පන්තියක හරි ගුරුවරයෙක් කියන්නේ මේක අමාරුයි කියලා ඒකට හේතුවක් තියෙනවා. එයාලා සාධාරණ එහෙම කියන එකට එක මම එයාලා එහෙම කියන එක හරි. මොකද ළමයි දැන් ඔයාලා ඉන්නේ 10 පන්තියනේ. ඔයාලට ගණන් ලේසි කිව්වොත් එහෙනම් මොකද කරන්නේ? අයියෝ ලේසි ඒ වැඩක් නෑ පන්තිල් වැඩක් නෑ ලේසි ගන්න අයියෝ ඊසිනේ කියලා ඔයාලා මොකද කරන්නේ? අර ඒක එච්චර ලොකුවට බොරි වෙන්නේ නැහැ මේ සබ්ජෙක්ට් එක ගැන ගණන් කරන්නේ. මොකද ඔය ගණන් කියන එක ළමයි අපි මොන පැත්තට ගියත් ඕන වෙන සබ්ජෙක්ට් එකක්. හරිද? දැන් ඔය ගණන් කරන එකෙන් තමයි අපි හිතන විදිහ හැදෙන්නේ. හරිද? දැන් ඔය වෙන සබ්ජෙක්ට් සමහර සබ්ජෙක්ට් තියෙනවා නම් ඒක නිකන් පාඩම් කළා ලිව්වා. මොකක් හරි දෙයක් තියෙනවා නම් මම උදාහරණයක් විදිහට ගන්නම්කෝ. මේ කවුද? දුටු ගැමුණුගේ මොකද්ද? අක්කා බැදපු කවුද? නැන්ද බැදපු බාප්පගේ අක්කගේ දුව කියලා. දුටු ගැමුණු නෙමෙයි කවුද මම ගත්තේ එලාරනේ. එලාරගේ නැන්දගේ බාප්පගේ අක්කගේ දුව. නම් එයාගේ නමක් තියෙනවනේ මොකක් හරි අපි කිතුමකෝ කාන්ති කියලා. එයා කාන්ති කියලා ගන්න බෑනේ දුටු මේ එලාරට නිකන් ලෙච්චමි කියලා ගමු අපි. එයාගේ නම ලෙච්චමි නම්. එයාගේ නම ලෙච්චමි නෙමෙයි මම දන්නේ නැහැ. ලෙච්චමි නම් ඒක ඒ නම දුටු නෙමෙයි එලාරගේ ඔය මම කිව්ව විදිහේ එයාගේ නම ලෙච්චමි නම් පේපර් එකෙත් ඔයාලට උත්තර ලියන්න තියෙන ළමයි ලෙච්චමි. ඒක හිතන්න දෙයක් නැහැනේ. මතක තියාගත්ත ඒකම ලිව්වා. ගොඩක් සබ්ජෙක්ට් ළමයි යොමනේ හිතන්න නැහැ. මොකක් හරි දෙයක් තියෙනවා ඒක මතක තියාගත්ත ඒ විදිහටම ලියන්න තියෙනවා. නේද? අර නිකන් අපිට හිතන්න දේවල් නැහැ. එතකොට අපිට ඔය ක්‍රියේටිව් වෙන්න වගේ තියෙන සබ්ජෙක්ට් තමයි ඔයාලට ඔය තියෙන ඩාන්සින්, චිත්‍ර, එතකොට මියුසික්, එතකොට ඔය සිංහල වල විචාර එහෙම තියෙනවා ඔයාලට ලියන්න. ඕවගෙත් අපි යම් තාක් දුරකට ක්‍රියේටිව් වෙන්න වෙනවා. ඊට අමතරව ඔයාට ඔය හිතන එක හරිද? ඔයා හිතන්න ඕන මේ කොහොමද හදන්නේ? මෙහෙම වුණොත් හරි නේද? කියලා පොඩ්ඩක් අර නිකන් මොලේ නිකන් අර වෙහෙසන්න වෙන සබ්ජෙක්ට් එකකට තියෙන මෙන්න මේ ගණන් කියන සබ්ජෙක්ට් එක තමයි. හරිද? ඒක නිසා ඔය ගණන් හදන්න තියෙනකොට පොඩ්ඩක් හරි මොලේ වෙහෙසන්න වෙන්නේ. ඒක නිසා තමයි මේ සබ්ජෙක්ට් එක මාර වැදගත්. ඔයාලා ඒක අර ඩෝන්ට් කෙයා සීන් එක දාලා මේක ලේසි කියන්නේ. ඇත්තටම මේ හරියට මේ දේවල් ටික ඉගෙන ගත්තාම මේකට ඒකක් ගන්නවා කියන්නේ nothing වැඩක්. දැන් අර ගොඩක් කට්ටිය මේක අමාරුයි කියන්නේ මොකද පුතේ ඔයාලා අර දැන් ඔය වයස්දී ළමයි මොකක් හරි දෙයක් අපි දැන් ඕන දෙයක් ලේසි කිව්වොත් එහෙනම් නිකන් අර ඩෝන්ට් කෙයා සීන් එකේ ඉන්නේ. අන්න ඒ වගේ දැන් මේක ලේසි කියලා දැනගත්තට පස්සේ ඔයාලා ඩෝන්ට් කෙයා සීන් එකේ හිටියොත් එහෙම ඔයාලටමයි අපරාධ වෙන්නේ. මොකද ඔයාලා එතකොට හරි ඒ කියන්නේ මේක ලේසි වෙන ළමයි ඔයාලා යම්තක් දුරකට වැඩ කරන්න ඕනේ. මේ තේරුම් ගත යුතු දේවල් ටික හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ අදාළ ගණන් හරියට හදන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක ලේසි වෙන්නේ. හරිද? දැන් ඔය උසේන් බෝල්ට් හිතන්න උසේන් බෝල්ට් මීටර 100 දුවලා දුවන්න පුළුවන් තප්පර 9 ගණනකින්ද කොහෙද? එයා ඒ තප්පර 9 ගණන දුවන්නේ මම හිතන්නේ අවුරුදු 9කට වඩා මහන්සි වෙන්න ඇති. ඒ වගේ තමයි. යම්තක් දුරකට මේ ටික හදලා පුරුදු වුණාට පස්සේ ඔයාට මේක ඊසි. හරිද? මාත් එක වැට්ටි කරගෙන මම ඒ විදිහට ඔයාලට වැඩේ කරන්න කියලා දෙන්නම්. අර ගණන් ලේසි බය වෙන්න එපා. හැබැයි මේ ගණන් අමාරු කරගන්නවද ලේසි කරගන්නවද කියන එක තියෙන ඔයාලගේ අතේ. හරිද? අර ගොඩක් කට්ටිය අර ගණන් අමාරුයි කියන්නේ ඔයාලව බය කරලා හරි මේකට තියෙන උනන්දුව
මේකේ තියාගන්න ඕන නිසා. හරිද? එහෙම නැතුව ඇත්තටම ගණන් අමාරු නෑ. ගණන් ලේසි. ගණන් අමාරුයි කියන්නේ ඔයාලගේ උනන්දුව මේකට ફોකස් එක තියෙන්න ඕන. මේකේ වැඩ ටික කරන්න ඕන. එතකොට තමයි ලේසි වෙන්නේ. හරි. මේක ඔයාලා දැන් අවශ්‍ය නම් ලියා ගන්න කට්ටිය. ඊට පස්සේ අපි යමුකෝ මේක අර ඔයාලට ඊළඟ වාව් ඇත්තට උදාහරණ ඔයාලා ලියලා ඉවර ටිකක් පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න. හරිද? චූට්ටක් රේස් හෑන්ඩ් කරනකොට ඔයාලා ලියලා ඉවර ටිකම. එතකොට මට දැනගන්න පුළුවන් ඔයාලා ලියලා ඉවරද කොහොමද තත්ත්වය කියලා. හරි ලියලා ඉවරයි වගේ නේ. හරි එහෙනම්. මෙන්න මෙහෙමයි ළමයි මුරුත් එක පරිමිතිය ගන්න. මම මේ එක්සැම්පල් ගන්න මකලා ඔයාලට මම දුන්න ටියුට් එක මම ඉන්ක්ලූඩ් කළා ගණන් දෙකක් මේකට අදාළ වෙයි. අන්තිමට පස්වෙනි කැලේ නම් ඔයාලට ඊසි හදන්න පුළුවන් දැන් ඊළඟ මේ කේන්ද්‍රික කණ්ඩ කොටස කළාට පස්සේ මේ දැන් තව ගණනක් තියෙනවා මේ ටිකෙන් විතරක් හදන්න පුළුවන් එක. මම මේක මෙන්න මෙහෙමයි දීලා තියෙනවා. ඔබ බලන්න. මෙතන මම හදන්න. හරිද? ඔය මේ අර හතරවෙනි ගාන හොඳේ එක්සැම්පල් 4. තව ගණන් ටිකක් තියෙනවා ළමයි තව ගණන් දෙකක් තියෙනවා ඔයාලට හදන්න. ඒවා ඊසි ගණන්. කළාද මම මේක කළාදත් මන්ද පළවෙනි එක. මේ ඊසිම ගණන් දෙකක් තියෙනවා. ඒක ඔයාලා කරගන්න. ඒක හරිම ලේසි. මේ මොකද්ද මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා ත්‍රිකෝණාංශයක්. අනිත් එක මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. ඔය වටේ තියෙන දිග වශයෙන් එකතු කරලා ලියන්න නිතරම යෝගේ තියෙන්නේ. හරිද? දැන් වෘත්ත කීයක පරිමිතිය හොයන ගානක් තියෙනවා මම ඒකට එන්නම්කෝ. ඔන්න මෙන්න මේව වෘත්තයක් දීලා මෙන්න මේක 14යි කියලා දීලා තියෙනවා. 14යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා ළමයි. හරිද? මොකද්ද ළමයි මේ 14යි කියන්නේ? 14යි කියන හොඳට බලා ගන්න. වෘත්තේ මේ හරි මැද. හරිද? මේක මේ ආවට පස්සේ මෙන්න මෙතන තියෙන මේ කේන්ද්‍රය හරහා යන සරලක මෙන්න මේ සම්පූර්ණ දිග තමයි ඔය 14යි කියලා දීලා තියෙන්නේ. හරිද? මෙන්න මේ සම්පූර්ණ දිග තමයි ඔය 14යි කියලා දීලා තියෙන්නේ. ඕකට කියනවා විශේෂ නමක්. දැන් මතක තියෙන්න ඕන මතකද? ඕකට විශේෂ නමක් කියනවා. ඔන්න ඔකට තමයි වෘත්තයක විස්කම්භය කියලා කියන්නේ. හරිද? මේ විස්කම්භය තමයි 14ක් වෙන්නේ. හරිද? ඔය වෘත්තයක විස්කම්භය කියන්නේ මොකද්ද ළමයි? මම ඔයාලට මෙතනින්ම දිනනවා. දැන් මෙහෙම වෘත්තයක් තියෙනවා. ওই වෘත්තය කියන්නේ දැන් මෙතන නම් ළමයි යෝගේ කේන්ද්‍රය තියෙන්නේ. මේ කේන්ද්‍රය හරහා යන්න. මෙහෙම සරල රේඛාවක් ගැහුවොතින් එහෙම මෙන්න මේකට තමයි ඔය විස්කම්භය කියලා කියන්නේ. මම ඒකට විස්කම්භය විස් කියලා ගන්නකො මම හරිද? දැන් විස්කම්භය කියන්නේ මොකක්ද ළමයි? එන්න මේ කේන්ද්‍රේ ඉඳලා මේ වෘත්තයේ පතේට තියෙන දුර මොකක්ද අපි කියන්නේ? අරය කියලානේ. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරට අපි කියනවා අරය කියලා. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර ඒකත් අරයමයි නේද? ඒකත් අරයමයි. එතකොට ළමයි මේ විස්කම්භය කියන්නේ මොකද්ද? අරය වගේ දෙගුණයක් නේ. විස්කම්භය කියන්නේ විස්කම්භය කියන්නේ සමානයි අරය එකතු කිරීම අරය. ඒ කියන්නේ අරය වගේ දෙගුණයක්. දෙක ගුණ කිරීම අරය කියන එක. දැන් හරිද? මම මේක දැන් ඔයාලට මතක් කරන්න මම මේ පට ගාලා කිව්වේ. හරිද? අනිත් එක දුවේ පුතේ දැන් ඔයාලා ඉස්කෝලේදී හරි ෆිසිකල් ක්ලාස් එකකට යනකොට වගේ හරි නෙමෙයි. ඔයාලට හිතන්නකෝ මම ලියන දෙයක් දැන් මොකද මම හරි ලිව්වා මොකක් හරි ලියලා මකනවා. ඔයාලට හැබැයි ඒක නෝට් එකක් දාගන්න ඕන. මම මැකුව නිසා නෝට් එකක් දාගන්න බැරුණා කියලා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාලට මම රෙකෝඩින් එක දෙනවා. රෙකෝඩින් එක දුන්නාට පස්සේ ඔයාට අර දඟලන්න කරන්න මොකුත් නැහැ. පටගාලා ඔයාට අවශ්‍ය කෑල්ලට පටගාලා වීඩියෝ එකේ ගියා. බලාගත්තා ස්ටොප් කළා වීඩියෝ එක. අදාළ ෆ්‍රේම් එකේ බලාගත්තා මොකද්ද සර් කියලා තියෙන්නේ කියලා. ලස්සට නෝට් එක මේ ෆිල් කරගන්න පුළුවන්. හරිද? දැන් ඉස්සරහට අපි ලබන මාසිල්ල පාඩම් ටික කරනකොට මම 90%ක්ම පාඩම් 95ක්ම පාඩම් වල සම්පූර්ණ ටියුට් එකේම තමයි ඔයාලගේ වැඩ ටික යන්නේ. හරිද? ටියුට් එකේම තමයි යන්නේ. ඊට පස්සේ ඔයාලා වෙනම නෝට්ස් හදන්න ඕන. මම ඒ ටිකත් ඔයාලට කියලා දෙන්නම්. හරිද?
ඒක සීක්‍රට් විදිහක් තියෙනවා ලස්සනට ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙන්න. ඒ කියන්නේ ඒ දැන් ඔයාලා මම ක්ලාස් එකේ ටියුට් එකේ අදාළදී කම්ප්ලීට් කළා මම මේ කියන විදිහට නෝට් එක හැදුවට පස්සේ ඔයාලට අමතක වෙන්න තියෙන chance එක 90%ක්ම අඩුයි. හරිද? ඒ විදිහට නෝට් එක හදන්න ඕනේ වෙනම නෝට් පොතකුත් තියෙන්න ඕනේ. දැන් ඔයාලගේ මෙන්න මේ මම කිව්ව දැන් මේ ටියුට්ස් වලට අමතරව හරිද? මේ මම කිව්ව මේ ටියුට්ස් වලට අමතරව ඔයාලගේ තව දැන් හිතන්නකො මේක කියලා ඔයාලගේ ටියුට් එකට අමතරව ඔයාලට තව පොත් දෙකක් තියෙන්න ඕන පොත් දෙකක්. හරිද? ඒ පොත් දෙක තමයි ළමයි එකක් නෝට්බුක් එක අනිත් එක වර්ක්බුක් එක. දැන් මේ මාසෙදි ඕවා අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේ මාසෙදි ඔයාලට ඕවා අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඊළඟ මාසෙදි ඔයාලට ලස්සනට කියලා දෙන්නම්. මොකද දැන් මුලින් තියෙන ළමයි හරිම ලේසි පාඩම් ටිකක්. හරිද? ඕවට එච්චර ඕනේ නැහැ. අර අවශ්‍ය වෙනකොට මම කියන්නම් මෙන්න මේ විදිහට ලස්සනට මේ ටික වෙන් කරගෙන අර මාර පිළිවෙලට. හරිද? ඒ කියන්නේ ඔයාලා දැන් කියන්නේ ඔයාලගේ සාමාන්‍ය ඔයාලා වැඩ කරනකොට ළමයි දැන් 10 පන්තියනේ. අපි එහෙම පිළිවෙලකට වැඩ කරන්නේ නැහැ. දැන් ගෑනු ළමයි නම් මම හිතනවා ගොඩක් වෙලාවට පිළිවෙලකට වැඩ කරනවා නැති කියලා. පිරිමි ළමයිගේ නම් පිළිවෙල ගොඩක් අඩු වෙන්නේ. කියන්නේ එදිනදා ජීවිතයේ පිළිවෙලක් නැති වුණාට දැන් මේ සබ්ජෙක්ට් ඉගෙන ගන්නකොට අපි මාර පිළිවෙලට වැඩ ටික කරගෙන යමු. හරිද? මම මේක කියලා දෙනවා මෙන්න මේ විදිහට තමයි ළමයි කරන්න ඕනේ කියලා. ඒ විදිහට කරාට පස්සේ ඔයාලටම තේරෙන්නේ මාර පිළිවෙලයි. මොකක් හරි අමතක වුණොත් මාර පිළිවෙලට තියෙනවා බලන්න. නෝට්බුක් එක තියෙනවා. ගණන් හදන හැටි අමතක වුණොත් ඉතින් හරි. ඒක වර්ක්බුක් එකේ තියෙනවා. ඊට පස්සේ රෙකෝඩින්ග් ඕනොත් ඉතින් මගේ වෙබ්සයිට් තියෙනවා. හරිද? වැඩ ගොඩක් තියෙනවා. ඒක නිසා අපි පිළිවෙලට ලස්සනට කරගෙන යමු. දැන් යමු ගානට. හරි. දැන් මේ ගානේ මොකක්ද කියන්නේ විස්කම්බේ තමයි මේ 14යි කියන්නේ. එතකොට අපිට අරය ලියන්න පුළුවන්. දැන් විස්කම්බේ 14යි කියන්නේ 14 සමාන දෙවරක් r කියන්නේ නේද? يعني අරය වගේ දෙගුණයක් නේ. එතකොට මොකද අරය හොයන්නේ කොහොමද? r සමානයි 14 දෙකෙන් බෙදුවාම හරිනේ. මෙන්න මේ සම්පූර්ණ දිග දෙකෙන් බෙදුවට පස්සේ මේකෙන් භාගයක් තමයි අරය කියන්නේ. ඔන්න අරය ගන්න පුළුවන්. එතකොට අරය කීයද තමයි එන්නේ? සෙන්ටිමීටර් 7ක් කියලා තමයි අරය එන්නේ. දැන් මේකේ පරිමිතිය හොයන්න පුළුවන්. කොහොමද? පරිමිතිය හොයන්න මෙන්න මේ 2πr කියන එකට දාන්න දෙනවා. එතකොට 2යි π කියන්නේ කීයද? 22 බෙදීම 7යි. r කියන්නේ කීයද? 7යි. අර කලින් උත්තරෙම තමයි එන්නේ. මේ කීයද? 44යි. සෙන්ටිමීටර් 44යි. මේක මේ විස්කම්බේ මගින් මම දීලා තියෙන්නේ. ඒක අවශ්‍ය නම් ඔයාලා හදාගන්න කොහොමද ඔයාලා දැන් ටියුට් එක දැන් පොඩි වැඩක් තියෙනවා. දැන් අම්මලට තාත්තලට පොඩ්ඩක් ඉතින් මේ මාසේ වද දෙන්න වෙයි. මොකද මේ දැන් ටියුට් එහෙම print කරන්න යන්න වෙනවනේ. අන්න ඒ ප්‍රශ්නේ නිසා මේ පොඩ්ඩක් අම්මට තාත්තට කියලා ටියුට් එක print කරගන්න. ඊට පස්සේ මේ ටියුට් එකේම ඉඩ තියෙනවා. හරිද? ඔයාලට දැන් මේක දැම්ම ෆිල් කරගන්න අවශ්‍ය නැත්නම් අවශ්‍ය නැහැ. ඔයාලට ටියුට් එකේ මම දැන් ඉඩ දීලා තියෙනවා ලස්සනට මේ එතන ප්‍රශ්නේ තියෙන තැන යට ඉඩ තියෙනවා මේක කම්ප්ලීට් කරගන්න. ඒක නිසා එතන ඔයාලා ලියා ගන්න. දැන් ඒ වෙලාවට මේ ගාන මතක් කරගන්න අවශ්‍ය නම් මම ඔයාලට රෙකෝඩින් එක දෙනවා. එතකොට රෙකෝඩින් එක බලලා සර් මෙහෙමයි හැදුවේ. එතකොට ඔයාලට ආපෝසරයක් මතක් වෙනවා මේක හදන හැටි. හරිද? දැන් ඔයාලට දෙසැම්බර් මාසෙදී අද මම මේ කරපු පාඩම මතක නැත්නම් දෙසැම්බර් මාසෙවත් මේක මේ විදිහටම බලන්න පුළුවන්. අද මේ වෙලාවේ ක්ලාස් එකේ ඉන්නවා වගේ. ඒක නිසා අර ඔයාලට අමතක වෙන්න chance එකක් මම දෙන්නව නැහැ කිසිම දෙයක්. හරිද? ඒ විදිහට ලස්සනම සිස්ටම් එක හදනවා. මෙන්න මේ විදිහට තමයි මේ ගන්න හදන්නේ. හරිද? ඒක හරි. ඊළඟ අපි යමු ඊළඟ කොටසට මේකේ. ඊළඟ කොටසට යමුකෝ අපි. උත්තේක පරිමිතිය හරි. දැන් ළමයි ඔයාලට පරිමිතිය ගැන මොකක්ද දන්නවා? සම්පූර්ණ වෘත්තයක පරිමිතිය දන්නවා. නමුත් දැන් ඔයාලට ගණන් වල ඉන්නේ මෙන්න මේ වගේ කෑලි. හරිද? අර ටේබල් එක හදපු කට්ටියගේ මේ කවුද මේක හැදුවේ කියලා මතක් වෙන විදිහ ගණන් එන්නේ. මෙන්න මේ වගේ. ඔයාලා හිතනවා මෙන්න මේ. මෙන්න මේ වගේ රූප වල පරිමිතිය හොයන්න තමයි ඔයාලට එන්නේ ළමයි. හරිද? එතකොට දැන් අපි දන්නවනේ මෙතන ඉන්න මෙතෙන්ට තියෙන දිග හොයාගන්න පුළුවන්. මෙතන ඉන්න මෙතෙන්ට තියෙන දිග පුළුවන්. මෙතන ඉඳලා මෙතෙන් තියෙන දිගත් පුළුවන්. මෙතන ඉන්න මෙතෙන් තියෙන දිගත් පුළුවන්. මෙතන ඉන්න මෙතෙන් තියෙන දිගත් පුළුවන්. මේ වෘත්තයක කෑල්ලක් නෙමෙයි. එතකොට
දැන් අපි දන්නවා මේ සම්පූර්ණ වෘත්ත එක නම් හොයන්න නේද? ඒ වුණාට දැන් මේ මෙතන තියෙන්නේ මොකද්ද? මේ සම්පූර්ණ මේ වගේ තියෙන වෘත්තයක් මෙන්න මෙහෙම හරි මැදින් දෙකට කපලා එක් අරන් ඇවිල්ලා තමයි මෙතනින් තියලා තියෙන්නේ. දැක්කද? දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ තමයි මෙන්න මේ වගේ ලස්සනට ලොකුවට තියෙන සම්පූර්ණ වෘත්තයක් ඒ කිරියක් වගේ තියෙන එක මෙන්න මෙහෙම චූටි කෑල්ලක් කපලා හරිද? මෙන්න මෙහෙම චූටි කෑල්ලක් කපලා ඔය කෑල්ල අරන් ඇවිල්ලා තමයි මෙතනින් තියලා තියෙන්නේ. දැන් අපි දැනගන්න මෙන්න මේ වගේ කෑල්ලකට මේ භාගයක් හරි ඊට වඩා චුට්ටක් අඩු හරි භාගයට වඩා පොඩ්ඩක් වැඩි හරි ඔන්න ඔය වගේ එකකට අපි මොකද්ද ළමයි කියන්නේ විශේෂ නමක් කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. දැන් මේ පාඩම ඊළඟ කොටසදී අපි ඉගෙන ගන්න ඕනේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන හැටි. ඕක තේරුම් ගත්තට පස්සේ ළමයි මෙහෙම නෙමෙයි කොහොම එකක් දුන්නත් අපිට පුළුවන් පරිමිතිය හොයන්න. හරිද? ඊළඟ මාතෘකාවට යමු ඕකේ. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. හරි. දැන් මම ඔයාලට නිකන් මේක තේරුම් ගන්න. හරිද? මම මේක තේරුම් ගන්න ඔයාලට කේන්ද්‍රික ඛණ්ඩ ටිකක් කරලා පෙන්නන්නම්කෝ. හරිද? මෙන්න මේ වගේ ලොකු වෘත්තයකින්. හරිද? මට පුළුවන් අර මම කලින් ඇද්ද වගේ මෙන්න මෙහෙම කෑල්ලක් කපලා ගන්න. හරිද? එතකොට ළමයි මෙන්න මේ කෑල්ල තියෙන්නේ. මම ඒක මෙතනින් හදින්නම්කෝ. මේකත් කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ ඉතුරු වෙන අනිත් කෑල්ල තියෙන්නේ. මේකත් කේන්ද්‍රික ඛණ්ඩයක්. හොඳයි. එතකොට අපිට පුළුවන් වෘත්තයක් කොහොම අරගෙන මේක දෙකට කපන්න. දෙකට කපුවට පස්සේ ඔන්න භාගයක් තියෙනවා. ඒවත් කේන්ද්‍රික ඛණ්ඩය. ඒ කියන්නේ ළමයි මේ වෘත්තයක් අරගෙන මොකක් හරි කෑලි කපන්න පුළුවන් අපිට එක එක විදිහට හරියද? අනන්ත විදි වලට කපන්න පුළුවන් මේ කෑලි. දැන් අපිට මෙහෙම කපන්න පුළුවන් නේද? දැන් මේ ඔන්න ඔහොම කෑල්ලක් කපලා ගන්න. ඉන්නේ එහෙම මේ කේන්ද්‍රය ආවද? මෙතන මැද හැම වෙලේම තියෙන කේන්ද්‍රය. ඒක හොඳට මතක තියාගන්න. හම්බේ. හරි. කේන්ද්‍රය මේ කේන්ද්‍රය. හොඳයි. එන්න මෙහෙම කපලා ගන්න එකට තමයි ළමයි අපි ඔය කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. දැන් ඔන්නම කේන්ද්‍රික ඛණ්ඩ අර සාමාන්‍යවත් එක්ක කනෙක්ට් කරලා තමයි ඔයාලට දෙන්නේ ගන්න. දැන් හදපල්ලා මේක කියලා. හරිද? අන්න එතකොට ඒව හදන්න තමයි ඔයාලා ඉගෙන ගන්න ඕන. දැන් අපි බලමු ඔම හදන හැටි ඉතින් නේද? දැන් මේකේ දැන් ඔයාලා පරිමිතිය හොයන්න දන්නවා. මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩික පරිමිතියත් හොයන්න දැනගත්තා නම් එහෙම එතකොට මොකද වෙන්නේ? සාමාන්‍ය විදිහටම කේන්ද්‍රික ඛණ්ඩ ගෑලි වල ටික හොයාගෙන ගිහිල්ලා හොයන්නයි තියෙන්නේ. හරි. දැන් තේරෙනවද මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ කියලා? දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද කියලා තේරිච්ච කට්ටිය පොඩ්ඩක් රේසන් කරන්නකෝ. හරි සර් මට තේරෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද කියලා. මම දන්නේ නැහැ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න සර් තාම කියලා දුන්නේ නැහැ නේ. හැබැයි මම දන්නවා දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද කියලා හොඳට තේරිලා තියෙනවා. හරි. රේසන් කරන්න එක්කෙනෙක් හරි. ඒකට දාන්න තමයි. නැත්තම් මයික් ඔන් කරලා හරි කියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි YouTube එකේ බලාගෙන ඉන්න ළමයිනු chat එකට දාන්න. ඔයාලවත් පේනවා. live chat එක හරි ඔයාලා දාන්න. හරි. නියමයි. හරි කටියට හරි නියමයි. එහෙනම් ඔන්න අපි බලමුකෝ. දැන් ඔන්න මම මෙහෙම කියන්නම්කෝ දැන් ඔයාලට. ඔන්න දැන් හොඳට අහගන්න. හරිද? දැන් පුතේ මේ අනිත් එක හරි මම අර මේ පුතේ කිව්වදින් ඉන්නවා මම මේ පුතේ කියන්නේ පුතාලටයි දුවලටයි දෙන්න දෙගොල්ලන්ටම පොදුවේ හොඳේ අර කොල්ලන්ට විතරක් නෙමෙයි හරිද මේ පුතේ කියන්නේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි දෙගොල්ලන්ටම පොදුවේ ඒක නිසා අර සමහර වෙලාවට දුවේ කියලා කියන කොහොම හරි පුතේ කිව්වදින් මම අර ඔයාලට පොදුවේ තමයි කියන්නේ පොඩ්ඩක් අවුල් කියන්නේ මෙන්න මේ වෘත්තේ කොහොමද ළමයි අපි මම ළමයි කියන්නේ ළමයි කිව්වම ලේසින් එතකොට ඒක නිකන් පොදු ළමක් නේ
කොහොමද මේක පරිමිතිය හොයන්නේ අපි? මේක පරිමිතිය ගන්න කොහොමද? කොහොමද ගන්නේ? 2πr වලින්නේ. නේද? මේක පරිමිතිය ගන්නේ 2πr වලින්. දැන් ඔය දැන් මේක තමයි දැන් අර මේක දැන් මම කියනවා මේක ලේසිව මේ කියනවා. ඒ වුණාට දැන් ඔයාලට හිතලා ගන්න පුළුවන්. හරිද? මට ඕනේ දැන් මේ සම්පූර්ණ වෘත්තය ගැන මේ දැන් වෘත්ත එක පරිමිතිය කියන්නේ මේ වෘත්තේ වටේ නේද? වටේ දිගනේ. වටේ දිග ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ වටේ දිගට තමයි ළමයි මේ 2πr වලින් උත්තරයක් එන්නේ. දැන් මට ඕන මේ වෘත්තේ මෙන්න මෙහෙම භාගයක් හරියටම කපලා ගන්න. නේද බලන්න. මෙන්න මෙහෙම ළමයි වෘත්තෙන් භාගයක්ම කපලා ගන්නවා. හරිද? වෘත්තෙන් භාගයක් කපලා ගත්තට පස්සේ මට ඕන මෙන්න මේ වෘත්ත භාගේ මෙන්න මේ වටේ දිග වටේ දිග කියන්නේ ළමයි පරිමිතියනේ. මෙන්න මේ වෘත්ත භාගේ වටේ දිග මම ගන්නවනම් කොහොමද ගන්නෙ? මෙතන ඉඳලා මෙහෙම මෙතෙන්ට දිග ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ දිග ගන්න ඕන නේද? ඒකනේ වටේ කියන්නේ. මෙතන ඉඳලා මෙහෙම මෙතෙන්ට දිග අරගෙන ඒකට මෙන්න මේ දිග එකතු කරනවා. දැන් ළමයි මෙන්න මේ දිග කියන්නේ මොකද්ද? මේ හරි කේන්ද්‍රෙත් එක්කනේ අපි ඔක් කපලා ගන්නෙ. හිතන්නකො මෙතන කියලා කේන්ද්‍රය තියෙන්නේ. මෙන්න මේ විදිහට ළමයි අපි මොකද කරන්නකො කපනවා. දැන් ඔයාලා දන්නවා මේක කීයද කියලා. දැන් හිතන්නකො මෙන්න මේ වෘත්තේ මම මේ භාගයට කපලා තියෙන්නේ. මේ වෘත්තේ අරය r කියලා හිතන්න ඔයා. මේ වෘත්තේ අරය මෙතන r නම මේ පැත්තට r නේ තියෙන්නේ. දැන් මම ඕක කොහොම කපලා ඔන්න මෙතනින් එනවා තිබ්බා. එතකොට තමයි මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ටත් r මෙතන ඉඳලා මෙතෙන්ටත් r ඒ කියන්නේ මේ සම්පූර්ණ දිග කීයද? 2r වෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට දිග 2r. මෙන්න මේ දිග දැන් අපි හොයාගන්න ඕන නේද? අපි මේ දිග හොයාගන්න හැටි මොකද දැන් තාම දන්නේ නැහැ. හැබැයි ඔයාලා දන්නවා මේ සම්පූර්ණ වටේම දිග හොයන්න. දැන් ඔයාලට හිතෙන්න ඕන කොහොමද මේක ගන්නව ඇත්තේ කියලා. ඕක අර මේ සාමාන්‍ය දැනුම. දැන් ඔයාලට හරි බලමු. පොඩ්ඩක් හිතන්න බලන්න. මෙන්න මේ කැලේ කොහොමද ගන්නව ඇත්තේ? මෙන්න මේ දිග ළමයි දැන් මෙන්න මේ සම්පූර්ණ දිගම 2πr වලින් එනවා නම් මෙතන ඉඳලා මෙතෙන්ට කියන ළමයි මේ සම්පූර්ණ එකෙන් භාගයක් නේද? එතකොට මට මෙතන ඉඳලා මෙතනට වෙනකන් දිග ගන්න පුළුවන් 2πr කියන එක දෙකෙන් බෙදුවා නම් නේද? මෙතන ඉඳලා මෙතෙන්ට දිග මට ගන්න පුළුවන් 2πr කියන එක දෙකෙන් බෙදලා. ඔන්න ඕකට පරිමිතිය ගන්නකොට මේ 2πr කියන එක දෙකෙන් බෙදලා ගන්න උත්තර තියෙනවනේ. ඒ මෙතන ඉඳලා මෙතෙන්ට. ඒකට මෙන්න මේ 2r කියන එක එකතු කරාට පස්සේ මට එනවා මෙන්න මේ සම්පූර්ණ රූපෙම මොකක්ද එන්නේ? පරිමිතිය. නේද? ඔන්න ඔය වගේ ලේසි කෑල්ලක් තමයි මේ තියෙන්නේ. හරිද? ඕක දැන් මම කිව්වනම් එහෙම මෙන්න මේ විදිහට හදන්න ඕනේ මෙන්න මේ සමීකරණයක් තියෙනවා. ඒකට මේ විදිහට දාන්න ඕනේ කියලා කිව්වනම් එහෙම ඔයාලා ගණන් ටික හදයි. ඒ වුණාට ඔයාලා දන්නේ නැහැ මොකක්ද මේ හිතන්නේ කොහොමද මේක කියලා. හරිද? දැන් ඔයාලට තේරෙනවනේ. මේකෙන් භාගයක් ගන්න ඕන නම් මම මොකද කරන්නේ මේ සම්පූර්ණ 2πr කියන එක දෙකෙන් බෙදුවාම මෙන්න මේ භාගික මෙතන මේ සම්පූර්ණයෙන් භාගයක් කියන මෙන්න මේ පැත්ත හරි මේ පැත්ත හරි නේ. භාගික දිග එනවා. ඒකට මෙන්න මේ යට කෑල්ල කියන්නේ 2r මේ මෙතන ඉන්න මෙතන දිග මෙතන ඉන්න මෙතන දිග ඒක එකතු කරාට පස්සේ මෙන්න මේ කොටසේ පරිමිතිය එනවා. පරිමිතිය. හරිද? එතකොට ඔන්න ඕක දැන් ඔයාලට හොඳට ඔළුවේ තියෙන්න ඕන. ඊට පස්සේ ඔන්න මම දැන් ඔය කිව් එකෙන් තමයි මේ ටික අඳින්නේ. ඔන්න මම වෘත්තකින් භාගයක් ඇඳලා. හරිද? දැන් මට ළමයි මෙන්න මේ යට කෑල්ල ඕනේ නැහැ. හරිද? මෙන්න මේ යට කෑල්ල තියෙන්නේ. ඒක ඕනේ නැහැ. මට කියන්නේ මෙන්න මේ දිග විතරක් ඈ. ඔන්න මෙතන ඉන්න මෙතෙන්ද දැන් ඔයාලා අනිත් එක තමයි දැනගන්න ඕනේ මේ වෘත්ත එක. මේ කේන්ද්‍රේ වටා තියෙන සම්පූර්ණ කෝණය කීයද ළමයි එන්නේ? අංශක කීයද? 360යි. ඒක මතක තියාගන්න ඕනේ මතක තිබිය යුතුයි දිගටම ඔයාලා O level ඉගෙන කල්ම මතක තියෙන්න ඕනේ මේ මොකද්ද? මේක 360යි කියලා. හරිද? එතකොට ළමයි ඒකෙන් භාගයක් නේ මෙතන ඉඳන් මෙතෙන්ට එන්නේ 360න් භාගයක් නේ මේ සම්පූර්ණම රවුම තමයි 360. මෙතෙන්ට මෙතෙන්ට ඒකෙන් භාගයක් 360 බෙදීම දෙක කීයද බලන්න. 360 පටගල් දෙකෙන් බෙදලා බලන්න. කීයද? 180යි නේද? එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට කීයද එන්නේ? අංශක 180යි. දැන්
දැන් ඔන්න මට කියන්න බලන්න මේ සම්පූර්ණ එකම 2πr නේ. මට කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට විතරක් මේ යට ටික ඕනේ නෑ ළමයි. හරිද? පරිමිතිය නෙමෙයි. මෙන්න මේ දිග විතරක් ගන්නෙ කොහොමද? 2πr බෙදීම දෙකෙන් නේද? ඔය බෙදීලා මෙතෙන්ට මෙන්න මේ ඡාප කොටසේ දිග විතරක් කිය දෙන්නේ. 2πr බෙදීම දෙක. දැන් ඔන්න මම කරන වැඩේ මේක දැන් මෙහෙම තියෙන රවුම මේක එක ගෙඩියක් කියලා දෙන්න ඕන දැන් ඔන්න පීපාරක් ගා චක් ගාලා දෙකට කපනවා. මම දැන් මොකද කරන්නේ ඊළඟ මේක හතරට කපනවා. චක් ගාලා එකපාරක් කරනවා ඩිග් ගාලා තවපාරක් කරනවා හතරට කපනවා. ඔන්න මම ඒකත් අදින්නම්කෝ. හතරට කපුවාට පස්සේ මෙන්න මෙහෙම. දැන් ළමයි මෙතන කෝණේ හොයන්න වලට පුළුවන් වෙනවා. කීයද? ඇතුලේ සම්පූර්ණ එක කීයද 360යි. මේ හතරට කපලා කෑල්ලක් නේද? මේ වගේ කෑල්ලක් මේ පැත්තට කොහොම එනවනේ. කොහොම එනවා. ඒ වගේම මේ පැත්තටත් එනවා. ඒ වගේම මේ පැත්තටත් එනවනේ. ඔය ඔක්කොම එකතු වුණාට පස්සේ මෙන්න මේ සම්පූර්ණ වෘත්තය හැදෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන මේ 364න් බෙදුනහම එන ගන්න. 360 බලන්න මේ පට ගාලා බෙදන්න 4න් කීයද එන්නේ? අංශක 90ක් නේ. ඔන්න ළමයි මේ අංශක 90 කියලා ලියන එක ඒක ඔයාලා දන්නවා. හරිද? මම මේ දන්නේ නැති කවුරුම හරි දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවනම් මම කියන්නේ මෙතන මේ අංශක 90 දාන එක මේ විශේෂ විදිහකට ගණන් වලදී ලකුණු කරනවා. මෙන්න එහෙම කොටුවක් දානවා. මේ අපි ගණන් හදන ගණන්කාරයෝ හරිම කම්මැලි ළමයි. හරිද? මේ යාලා කැමති නැහැ මෙතන ඔන්නෝම අංශක 90යි කියලා පෑන උස්ස තුන් පාරක් ලියන්න. ඒකින්ද මොකද කරන්නේ යාලා? 90 ලියන්නේ නැහැ. මෙතන ඔන්නෝම ඔන්න ඔක්කල් එකක් අදිනවා. කොටු වැල්ල කැනලා දානවා. හරිද? අංශක 90යි. දැන් මට කියන්න බලන්න මේ වගේ දිගවල ඕනේ නැහැ. හරිද? පරිමිතිය නෙමෙයි. මෙන්න මේ ඡාප කොටසේ දිග පමණක් මට කියන්නේ ඡාප කොටසේ දිග පමණක්. කොහොමද ගන්නෙ? සම්පූර්ණම කීයද ගන්නෙ කොහොමද ගන්නෙ? 2πr වලින්නේ. 2πr වලින් ගන්නේ සම්පූර්ණයෙන් ගන්න. මෙතන තියෙන්නේ 4න් කොටසක් නේ. 4න් පංගුවක් කියන්නේ. එතකොට ඒක ගන්නේ කොහොමද? 2πr බෙදීම 4. තේරුණා නේද? එතකොට භාගයක් නම් ගන්නේ 2πr දෙකෙන් බෙදනවා. කාලක් කියලා නේද කියන්නේ 4න් එකක් කොටසක් නම් ගන්නේ 4න් බෙදනවා. නේද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඔය වෘත්ත එක කොයි ප්‍රමාණ වලට බෙදුවත් ඔය විදිහට අවශ්‍ය බෙදෙන ප්‍රමාණයෙන් බෙදලා ගන්න. ඒ වුණාට දැන් හිතන්න බලන්න මෙන්න මෙහෙම මෙන්න මේ හිතන්න ඔයාලා. ඔන්න ඔයාලට මෙන්න මෙහෙ කරුණු චූටි කෑල්ලක් දෙනවා. මොකද්ද මේ? හිතා ගන්නවත් බෑ. මෙතන කෝණේ දෙනවා අංශක කීයයිද? 17යි කියලා. ඔන්න දැන් හොයපල්ලකො මෙන්න මේ කෑල්ල දිග. මෙන්න මේ ඡාප කොටස දිග අහනවා අපෙන් කීයද කියලා. x කියලා දීලා කියනවා. එතකොට ළමයි දැන් මේක අපි 4ෙන්ද බෙදන්නේ 5ෙන්ද දැන් ඔය මේ වගේ භාගයක් වෙනකොට එහෙම අවුලක් නැහැ. කාලක් වෙනකොට අවුලක් නැහැ. මෙතන දැන් අංශක 17ක් වගේ තිබුණොත් එහෙම 16ක් තිබුණොත් 36ක් තිබුණොත් ඔය වගේ එකක් තිබුණොත් එහෙම ඔන්න පොඩ්ඩක් ඔය අපේ බැඩ්ඩු ටික කොර වෙනවා. අම්මට සිරි දැන් කොහොමද හොයන්නේ කියලා හිතනවනේ. ඒකට ක්‍රමයක් තියෙනවා. මොකද ඒක තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. හරිද? මෙන්න මේ වගේ තිබුණොත් ඉතින් කරන්නේ මොකක්ද? අපි පොදුවේ හදා ගන්නවා ළමයි ඕනිම ඒ කියන්නේ වෘත්තයක ඕනම ඡාප කොටසක් ගත්තට පස්සේ ඒකේ හොයන්න පුළුවන් වෙන විදිහට අපි පොදුවේ හදා ගන්නවා සමීකරණ. හරිද? ඒ සමීකරණය තමයි මෙන්න මේක. හොඳට අහගන්න. හරිද? පොදුවේ හදා ගන්නවා සමීකරණයක්. ඒක තමයි 360 මෙන්න මෙතන උඩ දානවා θීටා කියලා. වැඩි කිරීම 2πr. මෙන්න මේ θීටා කියලා එන්නේ ළමයි අපි මොකක් හරි ගන්න කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ මෙන්න මෙතන කෝණය. හරිද? දැන් මෙහෙම එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මෙහෙම එකක් වෙන්න පුළුවන්. එහෙම එකක් වෙන්න පුළුවන් මෙතන කෝණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අර්ධ වෘත්තයක් වෙන්න පුළුවන්. ත්‍රිකෝණයක් වෙනවා මොකක් හරි. හරිද? ඒ කෝණය 180 නම් මෙතන තීටා වෙනකොට දානවා 180යි කියලා. අංශක 90 නම් මෙතන දානවා අංශක 90යි කියලා. මෙතන අංශක 17යි කියලා හිතමු. 17යි නම් මෙතන දානවා අංශක 17යි කියලා.
එතන අපි හිතමු 171 කියලා. එහෙනම් මේ තීටනෝට 171 දානවා. අන්න එහෙම දැම්මට පස්සේ හරිද? එහෙම දාලා හැදුවට පස්සේ අපිට මෙන්න මේ ඡාප දිග පමණක් මෙන්න මේ දිගවල විතරයි. මේ යටේ වෙන ඔටෝමැටිකලි එකතු වෙලා ඉන්නේ නැහැ. ඒවා අපි පස්සේ එකතු කරන්න ඕනේ. මෙන්න මේ දිග පමණක් අපිට ලස්සනට ගන්න පුළුවන්. දැන් ඔන්න බලන්න. මම මේක ඇත්තද කියලා ඔයාලට පෙන්නන්නත් බෑ. මම දැන් කරන්නේ මොකද්ද? මේ තීරණයට 180 දාලා බලනවා. අර උත්තරේ මේකද කියලා. මම දන්නවා තීරණයට 180. ඉතින් මේකට දාලා මම දැන් දාන්නේ. 180 දානවා තීරණයට බෙදීම 360 වැඩි කිරීම 2/r. හරිද? බිඳුවට බිඳුව කැපුණා. දැන් මේක 180 කියන්නේ ඒක කැපෙනවා 18ට 1යි 36ට 18 ඒවා දෙකක් තියෙනවා ළමයි. එතකොට මෙතන මේ ඉර යට තියෙන දෙකට මේකත් කැපෙනවා. එතකොට πr කියලා එන්නේ. දැන් මේකත් හරියනවනේ නේ. මොකද්ද? මේ දෙකට දෙක කැපුණාට පස්සේ ඉතින් එන්නේ මොකද්ද? πr කියන එක. හරිද? මේකම තමයි මෙතනත් ලස්සනට ආවේ. අන්න එතකොට මේකට හරි ගියා. මම මොකද කරන්නේ? මම ඔයාලට මේකටත් දාලා පෙන්නන්නම්කෝ. මේකත් දාන්නෝනේ අපි. එතන ගියද අංශක 90යි. මම මොකද කරන්නේ? මෙතන තීට වෙනුවට මම කරන වෙලේ අංශක 90 දානවා දැන්. 90 බෙදීම 360 වැඩි කිරීම 2πr. ඒකට බිඳුව ගමුණා. මෙන්න මේ 1යි 9 වරක් 4 තමයි 36 වෙන්නේ. එතකොට මට ලස්සන වෙනවා මොකද්ද? 2πr බෙදීම එතන යට 4. මේකම නේද ළමයි මේ තියෙන්නේ. අන්න බලන්න. එතම උත්තර එනවා. දැක්කද? දැන් ඔයාලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මෙහෙම වෘත්ත ඛණ්ඩයක් දුන්නොත් හරිද? කේන්ද්‍රික ඛණ්ඩයක් දුන්නොත් මේ ඇතුලේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය මොන කීය වුණත් හරිද? 17ද 11ද 25ද 15ද 65ද 73ද 81ද 85ද 83ද ඒ කීය වුණත් කමක් නැහැ. මම කිව්වා මෙන්න මේ හොඳට මතක තියාගන්න. හරිද? කොටු කරලා තරු දාලා රවුම් කරලා බෝල් කරලා ඉතලි කර ඕන එකක් කරලා මේක මතක තියාගන්න. මොකද්ද? 360න් තීටා වැඩි කිරීම 2πr කියලා ලිව්වා. අර කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ කෝණය මෙන්න මේ තීට වෙනකොට දැම්මට පස්සේ ඒ කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මේ ඡාප කොටසේ දිග පමණක් ගන්න පුළුවන්. ඡාප කොටසේ දිග පමණක්. එතකොට පරිදි තියෙනවද? පරිදි තියෙන්නේ නැහැ. ඡාප කොටසේ දිග පමණයි එන්නේ. ඡාප කොටසේ දිග අරගෙන මෙන්න මේ ඉතුරු කෑල්ල දිගවල ටික ඔයාලා වෙනම එකතු කරන්න ඕන. හරිද? එතකොට මේක ලියාගන්න මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ පමණක් කියලා. හරිද? දැන් ළමයි ඔය මේ වර්ගඵලයේ පාඩම නෝරත් මේ වගේ සමානම සමීකරණයක් තමයි යන්නේ. එතකොට ඔයාලට පැටලෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේක. හරිද? දැන් ඔයාලට අවශ්‍ය නම් ළමයි මෙන්න මේකේ නෝට් එකක් දාගන්න. ඔයාලා දාගන්න. මම ඔයාලට චූටි කාලයක් දෙන්නම්. මේ YouTube එක පැත්තේ වල මොකද වෙන්නේ කියලා. YouTube එකේ ඉන්න දුවල පුතාලට වැඩි ලස්සන තේරෙනව නේද? පොඩ්ඩක් chat එකේ YouTube එකේ chat එකේ දාන්න තේරුණා නම් මෙහෙම අර thumbs up එකක් හරි heart එකක් හරි ඕන දෙයක් දාන්න. හරිද? YouTube එකේ ඉන්න ළමයිනුත් දාන්න ඔයාලට තේරෙනවා නම් ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් දාන්න chat එකේ. තේරෙනව නේද? මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. හරි. ඔයාලා නෝට් එක දාන්න මම විනාඩියක් වගේ කාලයක් දෙන්නම්. මම මැකුවොතින් එහෙම බැරි වෙලාවත් නිකන් අර පුරිරු වෙලා මම මේක මැකුවොතින් එහෙම බෝඩ් එක මට බනින්න එපා. වීඩියෝ එක දෙනවා ඔයාලට රෙකෝඩින් එක. ඒක බලලා ඔයාලා ලස්සනට කම්ප්ලීට් කරනවා. දැන් අනිත් එක හරිද? දැන් ඔය මේ ගොඩක් ක්ලාස් දැන් මගේ ක්ලාස් වල ළමයි කරන්නේ කොහොමද? එයාලා අර දැන් ටියුට් එක මම දැන් ලබන මාසෙ ඉල මම අර පිළිවෙලට කරනකොට ඔය ප්‍රශ්නයක් වෙන්නෙම නැහැ. ඔයාලට මෙහෙම පුළුවන්. මම දැන් රෙකෝඩින් එක දුන්නාට පස්සේ ඔයාලට ලස්සනට ලියන්න අවශ්‍ය කට්ටිය දැන් ඔය ගොඩක් අපේ ගෑනු ළමයි එහෙම මාර ලස්සනට ලියනවනේ. අර මම දන්නේ ඒක වෙනම ලෙවල් එකක්. හොඳේ එච්චර ලස්සනට මට නම් ලියන්නත් බෑ. ඒ ලස්සන ලියන ළමයි මොකද කරන්නේ? මේක හරි හොඳට තේරුම් ගත්තා. ඊට පස්සේ රෙකෝඩින් එක බලලා වෙනම නෝට් එක ලියා ගන්න පුළුවන්. ඒක ඔයාලට
නමත් අවශ්‍ය දේ ලියන්නත් පුළුවන් නේ. දැන් ප්‍රශ්නයක් නැහැ. මේක දැන් නෝට් එක දාගන්න. අපි වැඩේ පටන් ගමුකෝ. ඊට දැන් අවසාන කොටසට යන්න තියෙන දැන් පරිමිතිය වන්න තියෙන්නේ. දැන් පුතාලා ඔයාලට මම මේ දාලා තියෙන PDF එකේ තියෙනවා පරිමිතිය. ඊළඟට මම මේත් එක්කම තමයි වර්ගඵලයේ පාඩමත් උගන්වන්නේ. මොකද ඔය පාඩම් දෙක පැටලෙන නිසා. එක ළඟ කළාට පස්සේ ඔයාලට ලේසි මේ පාඩම් දෙක මේ හරියට වෙන වෙනම අඳුර ගන්න. ඒක නිසා වර්ගඵලයේ පාඩමත් මම මේ PDF එකට දාලා තියෙනවා. ඒක නිසා දැන් අපි ඊළඟ සතියේ වර්ගඵලයේ පාඩම කරන්නේ. ඊළඟ සතිය එනකොට අනිවාර්යයෙන්ම PDF එක print out එකක් අරගෙන ඔයාගේ ළඟ තියාගන්න. ලියලා ඉවර දුවල පුතාලා ටික ඉක්මනට රේස් හෑන්ඩ් කරන්න. YouTube එකේ ලියලා ඉවර කට්ටිය මේ මොකද්ද chat එකට දාන්න ඉවරයි කියලා. එහෙම නැත්නම් ඔයාලා මොකද්ද කරන්න ඕනේ? hard දාන්න ඕන දෙයක් කරන්න. chat එකට මොකක් හරි දාන්න. එතකොට මම දන්නවා වැඩේ ඉවරයි කියලා. හරි නියමයි. හරි. එහෙනම් දැන් අපි ගණන් ටිකක් හදලා වැඩේ සම්පූර්ණ සෙට් කරගමු. ඔක්කොම ටික දැන් මකලා දානවා. අපි දැන් ඔයාලගේ ඔළුවට මම සම්පූර්ණ දාලා තියෙන අවශ්‍ය වෙන දේවල් ටික. දැන් ඔයාලට තියෙන ගණන් ටික හදන්න විතරයි. ඔයාලා අමතක කරනවා නම් අමතක වෙන්න තියෙන්නේ මෙන්න මේ අර කේන්ද්‍රීය ඛණ්ඩ එක හොයන කෑල්ල විතරයි. මම ඒක මේ පැත්තෙන් ලියනවා. හරිද? අපිදීම 360 හරි. මම මේක නිකමට මේ පැත්තක ලියලා තියන්නම්. ඔයාලට ඕමනා වුණොතින් දැනට පටගන්න දුර බලලා වැඩේ හදන්න පුළුවන්. හරි. ඔන්න මම ඔයාලට ගණන් ටිකක් දීලා තියෙනවානේ. අපි බලමුකෝ පළවෙනි ගණන මම මේ සරලම ගණන් දීලා. දැන් ඔන්න මෙන්න මෙහෙම එකක් මම දීලා තියෙනවා. ඒක 7යි. ඒ කියන්නේ මේ අරය 7යි. හරිද? දැන් මෙතන ඉන්න මෙතෙන්ටක් තියෙනවා. දැන් මෙතන ඉන්න මෙතෙන් තියෙන තරය නේ. කියන්නේ මේකත් 7යි. දැන් මේකේ පරිමිතිය අහනවා මගේ. හරිද? පරිමිතිය අහනවා. දැන් ළමයි පරිමිතිය ගන්නේ කොහොමද? වටේ දිගටනේ අපි පරිමිතිය කියන්නේ. මෙතන ඉන්න මෙතෙන්ට 7යි. එතන ඉන්න මෙතෙන්ට 7යි. ඊට පස්සේ මෙන්න මේක අපි හොයාගන්න ඕන. ඒක හොයාගන්නේ කොහොමද? මෙන්න මේ දිග ඡාප කොටසේ දිග කොහොමද හොයාගන්නේ? මෙන්න තියෙනවා ඒකට අවශ්‍ය මොනවද? tools. tools වලට මොකක්ද සිංහලෙන් කියන්නේ? මොකක්ද මේ tools වලට සිංහලෙන් කියන්නේ? මොකක් හරි හරිද? මේ මෙන්න මේ දිග මේ ඡාප දිග හොයන්න අවශ්‍ය වෙන tool එක තමයි මේ තියෙන්නේ අපි ගන්න. හරිද? අපි මෙන්න මේ ඡාප දිග හොයමු අපි. කොහොමද හොයන්නේ? 360 උඩ θ වැඩි කිරීම 2πr නේ. හරි. θ කීයද තමයි මේකේ? මම මේකේ දීලා තියෙනවා අංශක 90යි කියලා. ඒකට මම මේ θ වෙනුවට දානවා අංශක 90 බෙදීම 360 වැඩි කිරීම 2 පයි කියන්නේ කීයද 22 බෙදීම 7 r කියන්නේ කීයද මේක හැටියට අරය කීයද තමයි මේකේ 7යි නේ. ඔන්න වැඩි හරි. දැන් ඉතින් කපලා දාන්න තියෙන්නේ 90ට 90 1යි 360ට 90 4යි.
ඊට පස්සේ මෙතන යට හතට උඩ හත කැපෙනවා. මෙතන ඉර උඩ දෙකට මෙතන කැපෙනවා. මෙතන එතකොට අපව 2යි 2ට 2 1යි 4ට 2 2යි. මේ දෙකට මෙන්න මේ 22 කැපෙනවා 11යි. ඊට පස්සේ මෙන්න මේක ඇලෙන්නේ සමානයි 11යි සෙන්ටිමීටර කියලා එනවා. මෙන්න මේ ඡාප කොටසේ දිග. ඒක කීයද? 11යි. දැන් අපිට පරිමිතිය ගන්න පුළුවන්. දැන් වටේ දිග ගන්න පුළුවන්. මෙතන ඉඳලා මෙතෙන්ට 7යි. එතන ඉඳලා මෙතෙන්ට 7යි. මෙතන ඉඳලා මෙන්න මේ ඡාප කොටස දිග 11යි. පරිමිතිය සමානයි 7 එකතු කිරීම 7 එකතු කිරීම 11. ඒ කියන්නේ 14 එකතු කිරීම 11. 25යි සෙන්ටිමීටර්. ඔන්න හැදුවා. හොඳට තේරෙනවා නේද මේ කපලා කොටලා තියෙන එක හැම හොඳට ලස්සනට ලියා ගන්න. ඊට පස්සේ ඔයාලා තනියම කපලා කොටලා බලන්න. හරිද? ඉවර වෙච්ච ගමන් රේස් හෑන්ඩ් කරන්න ඕන. ඔය පුතාලා හැමෝම ඉවර වෙච්ච ගමන් රේස් හෑන්ඩ් කරන්න. අපේ YouTube එක පැත්තේ මොකද දන්නේ වෙන්නේ බලමු. එකේ මොකද වෙන්නේ? YouTube එකේ ඉන්න කට්ටිය මොකද තාත්තේ තේරෙනව නේද? දාන්නකො chat එකට ඔයාලා මොකද දාලා නැහැ තාම chat එකට. YouTube එකේ ඉන්න කට්ටිය පොඩ්ඩක් chat එකට මොනවම හරි කමන්නේ දාන්නකො. හරි පුතා හරි. දැන් මම මේ කියන්නේ පොඩ්ඩක් YouTube එකේ ඉන්න ළමයින්ට ඔයාලා මොකක් හරි chat එකට දාන්න බලන්න. පාට් එක දාන්න පුළුවන්. මම නම් දානවා. මොන මම දැම්මා ටිකක්. ඔයාලත් මොනවා හරි chat එකට දාන්න බලන්න. chat එක වැඩදවත් දන්නේ නැහැ. මකුළු දැල්ල හැම බෙදලා YouTube එකේ chat එකේ. කට්ටිය බලන් ඉන්නවා විතරයි. හරි. ඔන්න දැන් මේක තමයි මම ඔයාලට අභ්‍යාසය තව ගණන් ටිකක් දීලා තියෙනවා. ඕකෙදී ඔයාලට හරි ලේසි ගණන් ටිකක් තියෙනවා. ඔය ටික ඔයාලා තනියම හදන්න ඕන. දැන් මෙච්චර නෙමෙයි හොඳේ මේ මම මෙතන මේ ඔයාලට මේ වැඩේ අර ඇඟට සෙට් වෙන්න මේක දීලා තියෙන්නේ. කොහොම නෙමෙයි අර මේ පාඩමෙලම කොහොම දුන්නත් හදන්න පුළුවන් වෙන තව ගණන් විශාල ප්‍රමාණයක් තියෙන වෙනම ටියුට් එකක් මම ඔයාලට ගහලා දෙනවා. හරිද? මේ හැම පාඩමකටම එහෙමයි. දැන් ලබන මාසෙ ඉඳලා ඔයාලව ඒ පාඩමට අදාළව වෙනම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් එක්ක මම ටියුට් එකටම ඉන්ක්ලූඩ් කරලා එනවා. හරිද? ඒ ගැන කිසිම බයක් තියාගන්න එපා. එතකොට ළමයි හරි. ඒක තව හරි. මේකේ දැන් මම තව ගණන් ටිකක් තියෙනවා. ඒකත් ඔයාලා ටියුට් එක print out එක ගත්තට පස්සේ එතන හදාගන්න. මේකේ තව ගාණක් තියෙනවා ටිකක් අමාරු නැහැ ලේසි. හරිද? ඒ වුණාට මම මේක ඔයාලට කියලා දෙන්නම්. හරිද? ගාණ ලේසි. ඒ වුණාට මම ඔයාලට කියලා දෙන්නම්. මොකද මෙහෙම ළමයි අපිත් අපේ කියන්නේ අනිත් මම මේ නිකන් ඔයාලට ඔළුවේ තියාගන්න කියන්නේ අර හැම ළමයාම ළමයි දැන් ඔයාලා හිතන්න දැන් මෙතන ඉන්න පුළුවන් මම කියලා දෙන එකපාර කිව්වම පට ගන්න තේරෙන්නේ නැහැ. සමහර ළමෙක් ඉන්න පුළුවන් මම කියලා දෙන එක කිව්වකම එකපාරට තේරෙන්නේ නැහැ. එයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ ඒක තේරෙන්නේ. සමහර ළමෙක් ඉන්න පුළුවන් එකපාරට කිව්වට තේරෙන්නේ එයාට රෙකෝඩින් එකක් බලලා කල්පනාත් කරන්න වෙනවා තේරෙන්නේ. සමහර විට සමහර ළමෙක් ඉන්න පුළුවන් රෙකෝඩින් එක තුන් පාරක් බලලා තුන් පාරක් විතර කල්පනා කරලා පස්සේ තමයි තේරෙන්නේ. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න ළමයි ඔයාලා දැන් අර අපේ এডুকেෂන් සිස්ටම් එකේ තියෙන O level කියන විභාගය ඔය හැම ළමයාම ලියන්න ඕනේ. හැමෝටම එන්නේ එකම පේපර් එකක්. ඔයා එකපාරක් තේරුම් අරගෙන පේපර් එක ලියලා ඒකක් ගත්තත් ඔයා 100 පාරක් හිතලා ආපහු රෙකෝඩින් බලලා තේරුම් අරගෙන ඒකක් ගත්තත් අන්තිමට ඔයාලට ඒක තමයි තියෙන්නේ. හරිද? ඔයාලට 10 පාරක් එකම දේ කරන්න වෙනවා නම් දෙයක් තේරුම් ගන්න 10 පාරක් කරන්න ළමයි. දෙපාරක් හිතන්න එපා. 10 පාරක් කරන්න ඕන නම් 10 පාරක් රෙකෝඩින් එක බලලා නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේ 10 පාරක් රෙකෝඩින් එක බලලා තේරුම් ගන්න. හරිද? අර එහෙම අනේ ඇයි අනේ මගේ යාළුවට එකපාර තේරෙනවා මට එහෙම එකපාර තේරෙන්නේ නැහැ නේ මම මහා මෝඩයි නේද කියලා එහෙම හිතන්න එපා. හරිද? අපි එක එක්කෙනා ළමයි යව කැපැසිටි වෙනස්. දැන් මම ඔයාලගේ වයසේදී ඉන්නකොට හරිද?
මටත් එකපාර තේරෙන්නේ නැහැ. මමත් ඔය මේ එහෙම මටත් එකපාර තේරිච්ච ළමෙක් නෙමෙයි මම. ඒ වුණාට මම 10 පාරක් ඕනනම් තේරුම් ගන්න මම 10 පාරක් කරලා හරි තේරුම් අරගෙන මම අන්තිමට කැම්පසුත් ගියා. සමහර යාළුවෝ හිටිය මාත් එක්ක එයාලට එකපාර කළාම තේරෙනවා. එහෙම තේරෙන නිසා එයාලා මේ වැඩි ඩෝන් කියා සීන් එක ඉඳලා හරි මොකක් හරි වෙලා ඊට පස්සේ අර එයාලා ඒ ලෙවල් වලට යනකොට එකපාර කියලා දෙනකොට තේරෙන්නේ නැති වුණාට පස්සේ එයාලා පොඩ්ඩක් අර මානසිකව වැහැල්ලා අනම්මනම් වෙලා එයාලට කැම්පස් යන්න බැරි වුණා. එහෙම වෙච්ච කට්ටියක් තියෙනවා. ඒක නිසා තමයි අර පළවෙනි දේ තේරුම් ගන්න ඔයාලගේ එක එක්කෙනාගේ කැපැසිටිස් වෙනස්. හරිද? ඔයාගේ යාළුවගේ කැපැසිටි එක නෙමෙයි ඔයා වෙන මිනිස්සෙක් නේ ළමයි. ගෑන් ළමෙක් හරි වෙන කෙනෙක් ඔයා. ඔයාගේ යාළුවත් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න එපා කවදාකවත්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ යාළුවට ලකුණු 95යි. ඔයාට ලකුණු 5යි. හරිද? එතකොට මම්මට සිරි මගේ යාළුවට ලකුණු 95ක් තියෙනවා. එතකොට ඒ වෙලාවේදී බලන්න හරි ඒ කියන්නේ මේ මෙයාටත් මට තියෙන දේවල් ටිකමනේ තියෙන්නේ මම වගේම මිනිස්සෙක්. එයාටත් මොලයක් තියෙනවා මටත් මොලයක් තියෙනවා. මගෙත් තපය හතර තියෙනවා එයාගෙත් තියෙනවා. මටත් ඒ කියන්නේ 95ක් හෝ ඊට වඩා ගන්න බැරි කමක් නැහැ. ප්‍රශ්නේ මොකක්ද? හරි මම වැඩ කරන්නේ නැහැ මම පාඩම් කරන්නේ නැහැ. එහෙනම් මම පාඩම් කරන්න ඕනේ. එහෙම හිතන්න ඔයා කොයි වෙලාවකවත් වෙන දේවල් වලින් කම්පෙයාර් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයා හැමදාම බලන්න ඔයා ඊයේ හිටපු ඔයාට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න. දැන් ඔයා හිතන්නකෝ ඔයා අද දවසේ මෙලෝ දෙයක් පාඩම් කරන්නවත් එක ගාණක් හදන්නවත් නැහැ. අර ඔයාලගේ භාෂාවෙන් කාලම කන්නේ වෙලා ඉන්නේ කියලා. ඔයා බලන්න අදනේ ඔය හෙට බලන්න ඔයා ඔහම දවසම කාලම කන්නේ වෙලා ඉන්නේ නැතුව එක ගාණක් හරි හදන්න. ඒ කියන්නේ ඊයේ හිටපු ඔයාට වඩා 100ට එකක් හරි ඔයා අද හොද වෙන්න බලන්න. හරිද? අනිත් දවසට තව 100ට එකක් හොද වෙනවා. ඊළඟ දවසට තව 100ට එකක්. ඔහොම ළමයි කාලයක් යනකොට ඔයා සම්පූර්ණ ඔයා දැන් ඉන්නවට වඩා වෙනස්ම ළමෙක් වෙලා මාර දක්ෂ වෙලා කියලා මිනිස්සුන්ට පෙනේ. හරිද? ඔයා මොකද්ද කරන්නේ? ඔයා ලොකු වැඩක් කරන්නේ ඔයා 100ට එකයි වෙනස් වෙන්නේ දවසට. එහෙම එන්නේ මේ විදිහට ඔයත් එක්කම ඔයා තරගෙ තියාගන්න. හරිද? එතකොට දැන් ඊළඟ ගානට යමුකෝ. ඊළඟ ගාන මම මෙන්න මෙහෙම ගානක් දීලා තියෙනවා ළමයි වාගට. ඔහොම ගානක් දීලා කියනවා මේක 7 සෙන්ටිමීටර්ලු. මේක 14යි සෙන්ටිමීටර්ලු. මෙතන ඉඳලා මෙතෙන්ට අංශක 60යිලු. මෙන්න මේ සම්පූර්ණ මේක අංශක 90යිලු. ඔන්න ළමයි පොට්ටක් චුට්ටක් හොඳ චුට්ටක් හිතන්න තියෙන ගානක් මේක. හරිද? චුට්ටක් හිතන්න තියෙන ගානක්. ඔයාලට මම ඇඳ රූපේ පැහැදිලිව පේනව නේද? හරි නියම පේනවා. ඔන්න දැන් බලන්න හොඳට මේක කරන්න හැටි ළමයි. මේ මොකද්ද? මෙතන ඉඳලා මෙතෙන්ට 7යි කියනවා මේ වෘත්ත ඛණ්ඩේ මෙන්න මේ ටිකත් 7යි නේද? දැන් මේ ටිකත් ළමයි 7යි. දැන් මෙතන ඉඳලා මෙතෙන්ටම 14යි කියන්නේ මෙන්න මේ කේන් ඉඳලා මෙතෙන්ටම 14යි නේද? මේ සම්පූර්ණ දිග 14යි. මේ සම්පූර්ණම දිග ඊට 14යි. එතකොට තමයි මේ 14න් මේ සම්පූර්ණ දිග මෙතන ඉඳලා මෙතෙන්ටම 14යි. එතන කේන් ඉඳලා මෙන්න මෙතෙන්ට 7යි නේ. එතකොට මේක හැල්ල අපිට ගන්න පුළුවන්. මේ සම්පූර්ණම දැන් කියන්නේ මෙහෙමනේ. මේ සම්පූර්ණ දිග 14යි මෙන්න මෙතෙන්ට එනකල් 7යි. එතකොට මේ සම්පූර්ණ 14න් මෙන්න මේ 7 අඩු කළාට පස්සේ මෙන්න මේ චූටි 7 කෑල්ල අඩු කළ දැම්මට පස්සේ අපිට මෙන්න මේ කෑල්ලේ උත්තරේ කීයද කියලා ගන්න පුළුවන් නේද? 14න් 7ක් ගන්නකොට පස්සේ තමයි උත්තරේ 7යි. ඒ කියන්නේ මෙන්න මේ දිග කීයද? 7යි. ඒ 7 ගත්ත හැටි තේරුණාද? කියන්න බලන්න. ප්‍රේෂන් කරන ළමයි. මෙන්න මේ 7 ගත්ත හැටි තේරුණාද? හරි නියමයි. දුරතල ඔයාලා හැමෝම පුළුවන් නම් ක්‍රේඩිට් කට්ටිය රේස් හෑන්ඩ් කරන්න. මොකද එතකොට මම දන්නවා ඔයාලා හැමෝටම තේරිලා කියලා. තේරුනේ නැති කෙනෙක් ඉන්නව නම් chat එකට දාන්න අනේ සමට තේරුන්නේ නැහැ. පුළුවන් නම් ආපස්සට කියලා දෙන්න කියලා. එතකොට මම කියලා දෙනවා. හරිද? මොකද අර ඔයාලා තේරිලත් නැතුව මට කියන්න නැතුව හිටියට පස්සේ මට බැහැ එකපාරට මෙයාට තේරෙලාද කියලා හිතා ගන්න. එහෙම වුණොතින් ළමයි අසාධාරණේ වෙන්නේ ඔයාටමයි. දැන් අර මම කිව්වා වගේ ඔයාට එකපාරින් තේරෙන්නේ නැත්නම් මම කියන දේ ඔයාගේ වගකීමක් ඔයා අහන්න ඕනේ මගෙන්. අනේ සර් මට තේරුන්නේ නැහැ. මට ආපහු කියලා දෙන්න කියලා. එතකොට මම ආපහු කියලා දෙනවා. ඒත් තේරුනේ නැත්නම් අනේ සර් මට ආපහු තේරුන්නේ නැහැ. ඒකම ආපහු කියලා දෙනවා. ඔහොමම 10 පාරක් නම් මම 10 පාරම කියලා දෙන්නේ නැහැ.
එහෙම දෙපාරක් විතර කියනකොට තේරෙන්නේ නැත්නම් ඔයාලට මම වෙනම සෙෂන් එකක් දාලා කියලා දෙනවා. හරිද? තේරුම් නැත්නම් අහන්න ඕන මගේ. හරිනේ. ඔන්න දැන් ළමයි මෙන්න මේ ටික කියලා 7යි. මම මේක දැන් කැතයිනේ ළමයි. මම මේක මකන්නම් ඈ. දැන් තේරෙනවනේ මම මේක 7 ගත්ත හැටි. මොකද මෙතන ඉල්ල මෙතෙන්ට 7යි මෙතන ඉල්ල මෙතෙන්ටත් 7යි අපි දන්නවා. දැන් ළමයි අපි පරිමිතියන හොයන්න ඕන. පරිමිතිය හොයනකොට මොකද්ද ගන්නෙ? මෙතන ඉල්ල මෙතෙන්ට තියෙන දිගෝන, මෙතන ඉල්ල මෙතෙන්ට තියෙන දිගෝන මෙන්න මේ ඡාප කොටසේ දිගෝන. ඒක අපි දන්නේ ඒක හොයන්න ඕන අර මෙන්න මේ ටූල් එකෙන්. ඊට පස්සේ මෙතන ඉල්ල මෙතෙන්ට දිග දැන් ඔන්න අපි හොයාගත්ත 7යි කියලා මෙතන ඉල්ල මෙතෙන්ට දිග තියෙන්න ඕන. ඒකත් අපිට හොයාගන්න වෙන්නේ මෙන්න මේකට දාලා. දැන් අපි මෙන්න මේ ඡාප කොටසේ දිග හොයමුකෝ ඉස්සෙල්ලම. එතකොට ඒකේ අරය කීයද? මේ ඡාප කොටසේ අරය එන්නේ 7යි. r සමානයි 7යි කියනවා. කෝණේ කීයද? කෝණේ මෙතන ඉන්න මෙතන 60යි නේ. θ 60යි. දැන් බලමු මේ මෙන්න මේ මෙතන කෝණෙත් අපි හොයාගෙන ඉමුද මේ? මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන කෝණේ මේ ටික 60යි. මේ සම්පූර්ණ ටික 90යි. ඕක මම මෙතන අඳින්නද? ඔන්න ඔහොම නෙවෙයි කියන්නේ ළමයි. මේ සම්පූර්ණම කෝණේ ළමයි අංශක 90යි. මෙතන ඉඳලා මෙතෙන්ට 60යි. එතකොට ළමයි මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට හොයන්නේ කොහොමද? මේ 90න් සම්පූර්ණම කෝණේ 90යිනේ. ඔය 90න් මෙන්න මේ 60 අඩු කරාම හරි නේද? අංශක 90 අඩු කිරීම අංශක 60. මේ සම්පූර්ණ 90 කියන කෝණයෙන් මෙන්න මේ 60 කෝණේ අඩු කරලා දානවා. එතකොට අපිට මෙන්න මේ ටික ගන්න පුළුවන්. 90න් 60ක් කරුණාම කීයද? අංශක 30යි නේ. එතකොට මෙන්න මේ ටික අංශක 30යි. ඒ කියන්නේ මෙන්න මේ කොටසනේ. මේ කොටස අංශක 30යි. පේනව නේද ඒක ඔයාලට මම ලිව්වා. මේ කොටස අංශක 30යි. ඒකත් තේරුණා නේද? රේස් එකක් කරන කට්ටිය තේරිච්ච කට්ටිය. නැත්තම් chat එකට දාන්න YouTube එකේ ඉන්න කට්ටිය chat එකට දාන්න මොකක් හරි කරන්න. මම තේරුණාද කියලා මට තේරුම් ගන්න. හරි නියමයි. එල්ලන්නේ කට්ටිය හරි. දැන් ඉතින් මම දැන් ඔන්න මම මෙන්න මේ ඡාප කොටසේ දිග හොයනවා. මොකද කරන්නේ? මේ තියෙන සමීකරණේ ඊට බෙදීම 360 වැඩි කිරීම 2π r. දැන් θ කීයද ළමයි මෙන්න මේකේ 60යි. ඉතින් මම ලියලා 60 බෙදීම 360 වැඩි කිරීම 2π r වලින් මට මෙන්න මේ කැලේ ගන්න පුළුවන්. ඒක හදමු. බිඳුව කරුණා 6 වරක් 6 36යි. ඊට පස්සේ එනවා 3යි. මම මේක ලියනවා pi r බෙදීම 3යි කියලා. pi කියන්නේ 22 බෙදීම 7යි. 2 බෙදීම 7යි. r කියන්නේ කීයද ළමයි? r කියන්නේ 7යිනේ. වැඩි කිරීම 7 බෙදීම 3 කියන එක. එතකොට මේ 7ට මේ 7 කැපෙනවා සමානයි 22 බෙදීම 3යි කියලා තමයි. මොකද්ද? 22 බෙදීම 3 තමයි මෙන්න මේ දුර එන්නේ. 22 බෙදීම 3ක් එනවා මෙන්න මේ දුර. දැන් හොයමු මෙන්න මේ ඡාප කොටස දිග. ඒක මම මෙතන ලියන්නම් නා. මේක කීයද ළමයි? අරය. මෙන්න මේ ඡාප කොටසේ අරය කීයද? කේන්ද්‍රීය වෘත්තීය පතේට දිග 14යි නේ. දෙකිල මෙතනත් මෙතන හදයි මෙතන හදයි මේ සම්පූර්ණ එක 14 එන්නේ. r සමානයි 14යි. ඊට කීයක් දෙන්නේ? ඊට දැන් අපි හොයාගත්ත දැක්කද? 30ක් එන්නේ. ඊට සමානයි 30යි. දැන් ඉතින් අපිට නතරන්න දෙයක් නැහැ මේ තියෙන්නේ. ටූල් එක තියෙනවා අපි ගාව. ඊට බෙදීම 360 ගුණ කිරීම 2/r. දැන් ඉතින් ඊට වෙනකොට 30 දැම්ම r වෙනකොට 14 දැම්ම. 30 බෙදීම 60 කිරීම 2 කියන්නේ 2 බෙදීම 7යි r කියන්නේ 14යි. කැපෙනවා 2යි බිඳුව කැපෙනවා 12යි. ඊට පස්සේ මේ දෙකට මේ 12 කැපෙනවා 6යි. 6ට මෙතන 2 කැපෙනවා 3යි. ඒකට එන්නේ කීයද? 20 වෙනවද? 22 බෙදීම 3යි සෙන්ටිමීටර කියලා තමයි එන්නේ.
එන්න මේ දිගේනවා මේ දිග කීයද 22 බෙදීම 3යි. දැන් හරි. දැන් පරිමිතිය හොයන්න පුළුවන්. මේ පරිමිතිය උඩින් ලියන්නම්. පරිමිතියට කොහමද? අනේ මෙතන පහළින් පුළුවන් නේ. මම මෙතන ලියන්න පරිමිතිය. හරිද? පරිමිතිය කොහොමද ගන්නෙ? මෙතන ඉල්ල මෙතෙන්ට 14යි. එකතු කිරීම මෙතන ඉල්ල මෙතෙන්ට 7යි. එකතු කිරීම මෙතන ඉල්ල මෙතෙන්ට 22 බෙදීම 7යි. එකතු කිරීම මෙතන ඉල්ල මෙතෙන්ට යන්න ඕනේ. මෙතන ඉල්ල මෙතෙන්ට ආව, එතන ඉල්ල මෙතෙන්ට ගියා, මෙතන ඉල්ල මෙතෙන්ට ආව, මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ඕනේ කීයද? ඒකත් හොයාගත්තා 7යිලු. 7යි. ඊට පස්සේ මෙතන ඉල්ල මෙතෙන්ට ආවම හරි එකතු කිරීම 22 බෙදීම 3යි. ඔන්න ඔය ටික එකතු කරාට පස්සේ තමයි ලස්සනට අපිට පරිමිතිය එනවා. හරිද? ඊට පස්සේ සරලව භාග සුළු කිරීමක් තියෙන්නේ. තේරුණා නේද? ඔව් තා කියන්න. සර් අතන මේ එන්න ඕන 22න් 3 22න් 3 කොතනද? මෙතන නේ. බෙදීම 7. අම්මට සිටියෝනේ. සරි අම්මට සිටිය නෙමෙයි. එතන එන්න ඕනේ කියලා 22 බෙදීම 3 නේ. 22 බෙදීම 3 දෙකක් ආවේ. එහෙමද? ඔව් සර්. ඔව්නේ. හරි. ඔන්න හරි. මේක නම් 22 බෙදීම 3 දාන්නේ. ඔයාලා වෙන හදුවා නේ. එන්නේ පොඩ්ඩක් බලන්න. හරි 60යි. හරි 22 බෙදීම 3 තමයි. හරිනේ. අනේ දැන් කිව්වා හොඳේ. අපි ඒක පොඩ්ඩක් මේ ලියනකොට කලබලෙන්න. හරි. ඔන්න මේක සුළු කරාට පස්සේ ළමයි ඔයාලට ලස්සනට එන්න මේ රූපේ පරිමිතිය ගන්න පුළුවන්. දැන් මේක හොඳට තේරෙනවා. මේක පොඩ්ඩක් අර හිතන්න තියෙනවා මේ. මේව හොයාගන්න තියෙනවා. මේ කෝණ ටික හොයාගන්න තියෙනවා. දැක්කද? එතන පොඩි වැඩක් තියෙනවා අර. ඕවා ළමයි අර තනියම කරනකොට පොඩ්ඩක් නිකන් අර ඔළුවේ නිකන් මොකක් හරි ඇතුලේ වෙනවා වගේ දෙයක් ඔයාලට දැනෙන්න ඕන. නිකන් අර කල්පනා කරනකොට දැනෙන්නේ. අන්න ඒක දැනෙනවා මේ ගණන් හදනකොට. හරි? ඒක තමයි වෙන්න ඕනේ. ඒක හදාගන්න. එතකොට දැන් අර මෙහෙමනේ. ඇත්තට මේ ගන්න දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා සමහරට ජොබ් එකක් කරනකොට මේ ගණන් ඕන නැති වෙන්න පුළුවන්. ගණන් ඕන වෙනවා. හරිද? ඒ වුණාට දැන් මේ වගේ ගණන් හදලා තියෙනකොට ඔයාලට මොකක්ද දන්නවද වෙන්නේ? අර ඔයාලා හිතන්න වෙන මොකක් හරි ප්‍රශ්නයක් ආවා කියලා ඔයාලට. එතකොට ඔයාලට ඒක හිතන්න පුළුවන් හොඳට. හරි මෙහෙම කොළොත් හරි. ඒ වගේ හිතන්න ඒක වැඩි වෙනවා ළමයි වගේ කැපැසිටි එක හැදෙනවා මේ ගණන් හදනකොට. ඒක ඔයාලට ලැබෙන මොකක්ද අර එක්ස්ට්‍රා ඔයාලට හම්බ වෙන දෙයක්. සයිඩ් ඉෆෙක්ට් එකක් වගේ නිකන් අර වෙනම හම්බ වෙන දෙයක්. ඒක නිසා මේක ගණන් කියන දේ හොඳට ආසාවෙන් කරගන්න. ලේසිනේ ළමයි. දැන් බලන්නකෝ. දැන් ඔය පරිමිතිය කියන පාඩමේ ළමයි ඇති දෙයක් නෑ මෙච්චරයි තියෙන්නේ. හරිද? මේ ටික පුළුවන් නම් ඔයාලට ඊට පස්සේ දැන් ඔයාලට දැන් මොන රූපේ දුන්නත් ඔයාලට ওই විදිහට හදන්න පුළුවන්. හරිද? මම මේ අවශ්‍ය සියල්ලම ඔයාලට දීලා තියෙන්නේ. දැන් ඔයාලගේ ටියුට් එක ළමයි මේව ඔක්කොම printed තියෙනවා. හරිද? printed විදිහට මේ සියල්ලම යෝපු ගමන් තේරෙන විදිහට තියෙනවා. මම මේ කිව්වටත් වඩා ගොඩක් විස්තර කළා. දැන් මම මේ පුළුවන් සරලම විදිහට නේ මම මේ කියලා දුන්නේ. මම හිතනවා මෙතන ඉන්න හැම ළමයටම මට විශ්වාසයි මම කියලා දුන්න දේ හොඳට තේරෙනවා හරියට අහන් හිටියේ හැම ළමයටම. හරිද? ටියුට් එකේ මම ඔයිටත් වඩා සරල විදිහට ඔයාලට කියලා දීලා තියෙනවා. ඒක ඔයිටත් වඩා හොඳට ඔයාලට තේරෙනවා. ඒක නිසා ඔක්කොම ටික මෙතන දැන් printed විදිහට තියෙනවා. ඔයාලට තියෙන හිස්තැන් ටික ලස්සනට පුරවගෙන මේ ගණන් හදන තැන් ඔය ටික හදලා නෝට් එක කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ අපි දැන් ලබන සතිය වර්ගඵලයේ පාඩම් පටන් ගන්නවා. ඊට පස්සේ වැඩ ඉවර නැහැ. හරිද? ඊට පස්සේ මේ වගේ ආපු තව තියෙනවා. ඔයාලට අර ප්‍රැක්ටිස් කරන්න. දැන් අපි මේ තියරින් ඉගෙන ගත්තේ. දැන් ඔය දුවන එක ඔයාලා ඉගෙන ගන්න එපා. රේස් එක දුවන හැටි දුවලා පුරුදු වෙන්න ඕනේ. එන්නේ ඒකට හරියන්න ඔයාලට තියෙන ප්‍රශ්න ගොඩාක් මම දෙනවා. ඉතින් මම වෙනම ටියුට් එකක් හදලා ඔයාලට දෙන්නම්. ඒවෙන් ටිකත් ලස්සනට ඔයාලා කරන්න. හරිද? ඒව උත්තර සමග මම දෙන්නේ. උත්තර ටික ඔයාලා නිකන් දන්නේ නැහැ නෝවාලා දැන් ප්‍රශ්නයක් අහලා ඊපස්සේ උත්තරේ කොහොමද දෙන්නේ කියලා. ඒව ගන්න විදිය උත්තර සහිතව තමයි මම ඔයාලට දෙන්නේ. එතකොට ඔයාලට හදලා ඔයාවම රිවිව් කරලා බලන්න පුළුවන් හරි මේක හරිද කියලා. එතකොට ඉස්සරහට මම තව වැඩ ටිකක් හිතාගෙන ඉන්නවා. මම ඔයාලට ඒක ඉස්සරහට යනකොට කියලා දෙන්නම්. හරිද? මෙන්න මේ විදිහට තව ටිකක් ඔයාලට ඒ කියන්නේ අර මට ඕන ළමයි මම ඔයාලා කාලේ ඉන්නකොට මට තිබිච්ච ප්‍රශ්නේ කියන මට නිකන් අර ගණන් හදන්න අමාරු වෙන්න මට තිබිච්ච හේතු ඔක්කොම මම නැති කරනවා ඔයාලට. හරිද? එහෙම කරලා තමයි මම ඔයාලට ගණන් උගන්වන්න හදන්නේ. ඒක නිසා. හරි. දැන් එහෙනම් ළමයි ඔන්න ඔච්චරයි ඉතින්. හරිද? පරිමිතිය පාඩම ඔච්චරයි. දැන් ඔයාලා මේක ගණන් ටිකක් හදුවට පස්සේ ඔයාලා
කම්ප්ලීට් මේ පාඩම බලන්න දැන් පරිමිතිය පාඩම අමාරුද කියන්නේ ඔබට අමාරුද මේ පාඩම මාර ලේසියිනේ දැන් මේකට පස්සේ වර්ගඵලයේ පාඩම තියෙනවා ඔය දෙක ඔයාලට පැටලෙන්න පුළුවන් නිසා තමයි දැන් පොතේ පිළිවෙලට යනකොට වර්ගඵලයේ පාඩම ඊට පස්සේ තියෙන්නේ පළවෙනි වාරයට තමයි අදාළ ඒ වුණාට වර්ගඵලයේ පාඩම ඊට පස්සේ තියෙන්නේ ඒ වුණාට මම මේක පරිමිතියත් එක්කම කියලා දෙනවා මොකද ඔයාලට ලේසි ඔයාලා පටල ගන්න නැතුව වැඩ ටික කරගෙන යන්න පුළුවන් නැත්නම් ඔයාලා පරිමිතිය කරලා තව පාඩම් 4-5ක් ගිහිල්ලා වර්ගඵලයට ආවට පස්සේ ඔක්කොම පැටලෙනවා ඒක නිසා මම අර එක ළඟ කරලා ඒ දෙක ඉවර කරනවා ලබන සතියේ තියෙන්නේ ඔයාලා දැන් ලබන සතියේ පන්තියට එනකොට මෙන්න මේ ටියුට් එක ඔයාලා print කරගෙන අරන් එන එක අනිවාර්යයයි දැන් කොහොමද ලබන සතියේ නම් print කියන්නේ ටියුට් එක තියෙන්න ඕන ඔයාලට මම ටියුට් එක එවනවා අනිවාර්යයෙන් ටියුට් එක ළඟ තියෙන එක ඊට පස්සේ තව අර දැන් ලබන මාසෙ වෙනකොට ඔයාලට තව අර workbook notebook සහ එහෙම තව ඒ හැදෙන්න ඕන දේවල් ටික ඊටත් මම ඔයාලට කියලා දෙන්නම් අපි ලස්සනට වැටි කරගෙන යමුම හරිද කිසි දෙයකට බය වෙන්න එපා පොඩ්ඩක් මේ අමාරු නැහැලම ඉතින් දැන් බලන්නකො පරිමිතිය කියලා අමාරුයි කියන මේ බලන්න කොච්චර ලේසි පාඩමක්ද කියලා ඒක නිසා ළමයි අපි ලස්සනට වැඩ ටික කරගෙන යමු අද දවසේ අදාළ ටික දැන් එහෙනම් ඉවරයි මම පොඩ්ඩක් ළමයි ගෲප් එකේ දාන්නම් පෝල් එකක් ඔයාලා අද කිව්ව දේවල් හොඳට තේරුණාද කොහොමද එහෙම කියලා ඔයා ඒකට පොඩ්ඩක් වෝට් එකක් දාන්න අපි ළමයි ලබන සතියේත් මේ විදිහට හම්බෙමු ඊට අමතරව ළමයි හොඳට මතක තියාගන්න දැන් ඔයාලට ඉස්සරහට යනකොට සතියේ දවස් දෙකක් කරා ඊ සමහර විටම හරිද ඔයාලා අර එහෙම කළොත් කරන්න ඔයාලව මේ කනවා මම එහෙම කියලා හිතාගෙන නෙමෙයි ඔයාලට තව පොඩ්ඩක් හරි දෙයක් වැඩිපුර දෙන්න ඕන නිසා හරිද ඒ කියන්නේ මට ඇත්තටම පැය දෙයක් කළා කියලා ඉන්න පුළුවන් අර මම තව දවසක් ක්ලාස් එක ගොඩක් වෙලාවට දානවා එහෙම දැම්මොතින් ළමයි දාන්නේ අර ඔයාට පොඩ්ඩක් හරි හොදක් කරන්න හොඳේ නැත්නම් අර කනවතෝ කියලා එහෙම නෙමෙයි හොඳේ මේ අර ඔයාලට තව පොඩ්ඩක් හරි දෙයක් දෙන්න ඕන නිසා තමයි මම තව දවසක් දැම්මොතින් දාන්නේ දැම්ම දන්නේ බය වෙන්න එපා ඉස්සරහට දැන් මේ දවස් ටිකේ චිල් එක යන්නේ ඉල්ලා අපි ඉස්සරහට අවශ්‍ය ඒ කියන්නේ මෙහෙමනේ අර අපි ඕන වෙන වෙලාවට අපි අවශ්‍ය දේ වැඩ ටික කරමු හරිද රිලැක්ස් එක යන්න ඕන ලාට රිලැක්ස් එක යමු අර හයියෙන් දුවන්න ඕන ලාට හයියෙන් දුවමු ඇවිදින්න ඕන වෙලාවට ඇවිදිමු නේද ඒ විදිහට යමු අපි ලස්සනට වැඩ ටික කරගෙන යමු අනිත් එක දැන් ඔය පේපර්ස් එම් කරනකොට අනිවාර්යෙන් ඒවට සහභාගී වෙන්න ඔයාට ඔයාවම රිවිව් කරගන්න අවස්ථාවක් අනිත් එක තියෙන ඕන ප්‍රශ්නයක් මම අහන්න හොඳේ අර නිකන් ඔයාලා නිකන් අනේ මන්ද දැන් අර 6 7 8 9 ළමයි නම් හොඳට කතා කරනවා දැන් ඔව් පොත් ඒ කියන්නේ මෙහෙමයි 6 පන්තිය තරම් 7 පන්තිය නෑ 7 පන්තිය තරම් 8 පන්තිය නෑ 8 පන්තිය තරම් 9 පන්තිය නෑ දැන් ඔයාලා පොඩ්ඩක්වත් නෑ වගේ නිකන් අර කතා කලේම නෑ වගේනේ ඒක නිසා අර පොඩ්ඩක් කතා බහ කරන්න මාත් එක්ක අර මම ඊට පස්සේ මොකක් හරි එනවා කියන්න මයික් එක ඔන් කරලා බය වෙන්න එපා මම නිකන් අර කොහොම නිකන් කැමරාවේ රින්ගල් ඇවිල්ලා බෙල්ලෙන් අල්ලගෙන එහෙම කරන්නේ නැහැනේ ඒක නිසා අපි එහෙනම් අද ක්ලාස් එක නවත්තමු මම රෙකෝඩින් එකත් ඔයාලට ගෲප් එකට දානවා ලස්සනට වැටි කරගෙන ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න තියෙනවද මොකද ප්‍රශ්න තියෙනවද එහෙනම් කොහොම කට්ටිය යනවා නෑ පුතා මේ ෆ්‍රී තමයි ක්ලාස් එක යන්නේ මාසික ගාස්තු මුකුත් නැහැ ඔයාලට මේ අර ටියුට් එක අම්මට හරි තාත්තට හරි කියලා රුපියල් 200ක් විතරයි ඒක PDF එක මම ගෲප් එකේ දාලා දිනවා ඒක print කරගන්න මේ ඊට පස්සේ ක්ලාස් එකට ඔයාලට මේ විදිහට Zoom එකෙන් join වෙලා වැටි කරගෙන යන්න තියෙනවා තේරුණා නේද හරි එහෙමනම් අපි ක්ලාස් එක නම් අදට end කරමුනේ හරි එහෙනම් ළමයි ලස්සනට වැටි කරගෙන යන්න ටියුට් එක අම්මලා තාත්තලා ළඟ ඉන්නවනම් අම්මේ තාත්තේ මේ ඔයාගේ දුවට පුතාට ටියුට් එක print කරලා ගහලා දෙන්න කියලා මං ඉල්ලනවා මේ රුපියල් 200ක් වගේ අය හොඳේ කළු සුදු වලින් print කරනවා නම් මේ ටියුට් එක රුපියල් 200ක්වත් යන එකක් නැහැ කලර් print කරනවා නම් රුපියල් 250 300ක් දැන් මටත් පුළුවන් මේව එවන්න ඒ කියන්නේ මම නම් මේ දැන් A3 කොළවලනේ print කරන්නේ ළමයි A3 කොළවල print කරලා මේ හොඳ quality එකට ටියුට් එක එවනකොට මට සාමාන්‍ය cost වෙනවා රුපියල් 700ක් විතර තැපැල් කරලා එවන ගාස්තුවේ ඔක්කොම ඒක නිසා මේ අර ඔයාලට ලේසිම වැඩේ PDF එක print කරගන්න එක හොඳයි මේ රුපියල් 200ක්වත් යන්නේ නැහැ ඉතින් අම්මලා තාත්තලා මේ පොට්ටක් ඒ උදව් කරලා දෙන්න ඉතුරු වැඩ ටික මම බලා ගන්නවා ලස්සනට හරිද එහෙනම් ළමයි අපි ලබන සතියේත් හම්බ වෙමු මේ ඔයාලා ලස්සනට වැඩ ටික කරගන්න ටියුට් එකේ තියෙන වැඩ ටික කම්ප්ලීට් කරගන්න එහෙනම් ආයිබෝන්න අපි එහෙනම් ලබන සතිය ආපහු මේ විදිහට හම්බ වෙමු ලස්සනට වැඩ ටික කරගෙන යමු පිළිවෙලට
හරිද? අනිත් එක ඔයාලගේ යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් එහෙම 10 පන්තිය පුළුවන් නම් group එකට add කරන්න ඔයාලම. ඔයාලටත් add කරන්න පුළුවන් නේ. group එකට add කරන්න. එතකොට යාළුවන්ට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් නේ. මේ හරි. එහෙනම් මම meeting එක end කරනවා. අපි ළඟ සතිය ආපහු හම්බ වෙමු ළමයි. හරි නේද? good night ළමයි. හරි okay. ඔව්. ඔව්. උත් ප්‍රශ්නයක් අහුවද? කවුරු හරි මොනක් හරි ප්‍රශ්නයක් අහුවද? නැහැ නේද? උත් ප්‍රශ්නයක් නැහැ නේද? හරි ඕකේ. එහෙනම් අපි ළමන සතිය හම්බෙමු ළමයි. හරි good night. බුදු සරණ හැමෝටම වැඩ ටික ලස්සනට කරගන්න හොඳට ඉගෙන ගන්න. good night ළමයි good night.